පුංචි සුන්දර ගම්මානයේ කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී සුගතාරාම විහාරස්ථානය තුල පවත්වන සියවන මිහිඳු මහා පෙරහැරේ ආරම්භයේ සම්පූර්ණ මොහොතක තමයි අපි ඔබ සියලු රැඳී සිටින්නේ 1923 චහල සුළු ජෝති නායක ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් මාර්ගදර්ශකත්වයෙන් ආරම්භ ලැබූ පෙරහැර අටවක්කල විජය ජෝති ස්වාමීන් වහන්සේ සහ අමරපුරේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් වසර ගණනාවක් පුරාවට විකාශනය වෙමින් මේ වන විට වර්තමාන විහාරාධිපති රත්නපුර දිස්ත්‍රික්කයේ අධිපති සම්මානය අටවක්කල ශ්‍රී සුගතාරාමයේ අටවක්කල සීමා ආදී විහාරාධිපතිත්වය දරණ මොරහැල සුගතජෝති නායක ස්වාමීන් වහන්සේගේ නායකත්වයේ මාර්ගෝපදේශකත්වයේ යටතේ ඉතාමත් අභිමානවත් සියක් වසක් සපුරන මිහිඳු මහා පෙරහැරේ සියවන ගමන් මඟ පවත්වන්නට මොහොතක් තිබීදී තමයි අපි ඔබ සියලු දෙනාම මේ රැඳී සිටින්නේ. ඉතින් අපි මේ අවස්ථාව වන විට ඉතාමත් අලංකාර සබරගමු මේ තිබෙන්නා වූ අඛණ්ඩව පවත්වපු මිහිඳු මහා පෙරහැරක සිරිය සිරිය විදින්නට මේ පුරවැරේ ජනතාවට වාග්ය උදා වෙලා තිබෙන මොහොතක බොහොම ලස්සන උඩරට පහතරට සබරගමු ආදී සියලුම නර්තන සම්ප්‍රදායන් නව නර්තන සම්ප්‍රදායන් ප්‍රමුඛ බුදුන් දහම් සංගුණ කියන ත්‍රිවිධ රත්නයටම ගරු කරන්නා වූ පෙරහැරක් බවට ශ්‍රී ලංකා දේශයට සඳහන් රැගෙන ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ වන බුදු මහරහතන් වහන්සේට ප්‍රථම සලකන්නට වසර 99ක් පුරාවට ගත් උත්සාහයේ සියවන සැමරුමකට සූදානම් වන මොහොතේ මේ වන විට අලංකාර මිහිඳු මහා පෙරහැරක අවසන් පරිසරය මේ පුරවරයට පත් වී අමාරයි. මේ වන විට වෙනදාටත් වඩා ඉතාමත් වාසනාවන්ත වෙලා තිබෙනවා මේ පුරවරය. ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තිය තුල ඉන්න ධනරාජා හස්තිරාජාගේ මතින් සදාත්ම කරඬු වැඩමවීමේ වාග්ය මේ සියවන මිහිඳු මහා පෙරහැරට උරුම වෙලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී සමන් දේවාලයේ කණ්ඩුල ඇත් රාජා මේ වන විට අටවක්කල මිහිඳු මහා පෙරහැරට එකතු වෙලා තිබෙනවා. ඒ වගේම ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ දක්ෂණ නර්තන ශිල්පීන් රැසකගේ දායකත්වය, නිර්මාණ ශිල්පීන් රැසකගේ දායකත්වය අටවක්කල සියවන මිහිඳු මහා පෙරහැරට පත් වී අමාරයි. ඒ නිසා අපි ඔබට ආරාධනය කරනවා මේ දෙවන සංස්කෘතික කලා ආගමික මණ්ඩලයේ සිරිය සිරිය විදිහට ඒ පුරවරුණ දකින්නට මේ අටවක්කල ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ සිට අනතරයන්ගල ශ්‍රී මාමෝදි විහාරස්ථානයේ දක්වා විචාරය කරනු ලබන මිහිඳු මහා පෙරහැර ගමන් මාර්ගයේම අටවක්කල ශ්‍රී සුගතාරාම විහාරස්ථානයට පැමිණීමට වෙනවා. ඒ නිසා අපි ඔබට ආරාධනය කරනවා මේ සජීවී විකාශයේ මේ පෙරහැර පවත්වලා පැය භාගයකට විතර පසු ඔබට සමාජ මාධ්‍ය තුල ඒ අලුත්මොර චිත්‍රගම දේවාලයේ නිල මාධ්‍යයකගේ වගේම අටවක්කල ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ නිල මාධ්‍යයකගේ වගේම ඔබට විකාශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි ඔබට ආරාධනය කරනවා මේ පෙරහැර සජීවීව දකින්නට වගේම මේ පෙරහැරේ සජීවීකරණ මාධ්‍ය කරන මහා පෙරහැර සඳහා මෙලබුවා වූ මේ ඓතිහාසික විහාරස්ථානයේ කරා පැමිණ සඳහා අවස්ථාවේ මහනුවර දළදා මාලිගාවේ ඓතිහාසික ගමන් කිරීම සඳහා පැමිණ තිබෙනවා. ඒ වගේම උඩරට මහතරට සබරගමු නර්තන කණ්ඩායම් රාශියකින් සමන්විතව අද පෙරහැර මහෝත්සවයේ සංචාරය කිරීමට කටයුතු අටවක්කල ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ සිට තාතිරියංගල ශ්‍රී මහා බෝධිඝාරස්ථාන දක්වා ගමන් කිරීමයි. ඉතින් අද උගල අර්ථකථන දේවාලයේ නිල මාධ්‍යයේ ඔස්සේ මේ පෙරහැර සජීවීව ඔබ වෙනුවෙන් විකාශය කරන වෙනවා. ඔබ සමග රැඳී සිටින්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. සමට කඳ සුරක මේ පිටත් එන්නෝරයි අපේ ආශිර්වාදය ලබනවා.
කුසල ශිලාචාර්යයන් මෙවැනි වැඩ කටයුතු වලට ශක්තිය ධෛර්යය වාසනාව කලින් මේ ලංකාවට මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළා. ඒ මිහිඳු සංස්කෘතිය
ශාස්ත්‍රපති පූජ්‍යපාද අවසරයි මොරහැල සුගත චෝතිනායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි අටවක්කල ශ්‍රී සුගතාරාම පුහාරන් විහාරස්ථානයේ සිට අනතිලංගොල්ල ශ්‍රී සුමන බෝධි මහා විහාරස්ථානයේ දක්වා අද මේ සියවන ඓතිහාසික පෙරහැරයි මේ සංචාරය කරන්නේ. ඉතින් මිහිඳු මහහිමියන් සිහිපත් කරමින් වසර 100ක් වැනි දීර්ඝ කාලයක් පුරාවටම මෙවන් පෙරහැරක් සංවිධානය කරමින් මේ ප්‍රදේශවාසී ජනතාව සියවෙනි පෙරහැර බොහොම අභිමාණයෙන් යුතුව මේ වසරේදී ඉදිරිපත් කරනවා. ඉතින් අපේ පුංචි දරුවන්ගේ මල් දර්ශනය ඔවුන් මේ පෙරහැර මූලික කරගනිමින් කාගෙත් නෙත් සිත් පිනායන ආකාරයට විචිත්‍රවත් වුණු අංගයක් තමයි අද මේ කෙසෙල් කොටුව මන්සන්තියේදී ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ මල් බයිසිකල් මේ පෙරහැරේ මේ විදිහට ගමන් කරනකොට අද අපි විශේෂයෙන්ම මතක් කරනවා මේ පෙරහැර මහෝත්සවය සඳහා මේ බයිසිකල් සඳහා යන දරුවෝ ඔවුන් මේ අනාගත ආයෝජනයක් තමයි මේ අපේ පුංචි දරුවෝ. ඉතින් මේ පුංචි දරුවෝ මේ වගේ සංස්කෘතික ආංගයන් වලට එකතු කරගනිමින් අපි පෙරහැර සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා ලබා දෙනා උදායකත්වය අපි බොහොම ගෞරවණීයව සිහිපත් කළ යුතු වෙනවා. ඒත් එක්කම ඊළඟට සාම දර්ශනීය රටයක් ගමන් කරන ආකාරය අපිට පෙන්නනවා. ඒ තමයි පොසොන් පැතිචි රැගත් භක්ති ගීත කතායම රැගතේ පැතිචි රටය. සාමාන්‍යක කාලයක් තිස්සේ පැවති මේ පෙරහැරේ හැමදාම ගමන් කරපු මේ භක්ති ගීත රටය. මම හිතන්නේ හැමදාමත් අනුබුදු මිනිස්සුන්ගේ ගුණ ගායනා කරපු මෙම රටේ ගමන් ගත්තේ පුංචි දරුවෝ අද ඒ විදිහටම මෙම රටේ මේ පැතිචි ගායනා කරමින් ගමන් කරනවා. මෙම රටේ මෙම පැතිචි ඉදිරිපත් කිරීම සඳහා දායකත්වය සපයන්නේ අතුකොරළ මහත්මයාණනි අපේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජේ.ආර්. ජයානන්ද මැතිතුමනි. ඔව් මම දන්න විදිහට මට මතක විදිහට අපි පුංචි කාලේ ඉඳලම මේ ජේ.ආර්. ජයානන්ද හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා තමයි මේ පැතිචි කණ්ඩායම සුදාගත්තේ. අවදත් එතුමා අපේ මේ සුගතාරාම ශ්‍රී විහාරස්ථානයේ අවදත් මේ මහා පෙරහැරට කාලයක් තිස්සේම එතුමාගේ සහාය ලබා දෙනවා. ඒ වගේම සෑමදාම සෑම වර්ෂයක් ස්ථානයේම එතුමාගේ ඒ භක්තිගී වාදනය අවදත් එතුමාගේ සහයෝගයෙන් මේ පුරා දරුවන් පොඩ්ඩක් අවදත් මේ පෙරහැරට සහභාගී කරනවා. ඉතාම උතුම් කාරණා තමයි ඉතින් අටවක්කල පෙරහැරට ආවේනික අංගයක් තමයි මේ අනුබුදු මිහිඳු මහහිමියන්ගේ ගුණ වර්ණනා කරමින් ගමන් ගන්නා මේ පැතිකි රථය. ඉතින් අටවක්කල විහාරස්ථානයේ මේ සියවෙනි පෙරහැරට අත්දිනේදී මේ පැතිකි රථය එකතු වෙමින් මේ පෙරහැර අනන්‍යතාවය ආරක්ෂා කරන්නට අද දිනේදී මේ පෙරහැර මහෝත්සවයට මෙලෙසින් එකතු වෙනවා. අටවක්කල ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථානයේ සියවන මිහිඳු මහා පෙරහැර වෙනුවෙන් මේ පැතිකි රථය අද පෙරහැරේ ගමන් කරන්නේ. අටවක්කල ශ්‍රී සුගතාරාම විහාරාධිපති රත්නපුර දිස්ත්‍රික්කයේ බෞද්ධ කටයුතු සමායෝජක ගරු මොරහැල සුගත ජෝති පාදන් වහන්සේගේ අනුශාසනා කර්තෘ. ඒ වගේම උඩගම විදුර ජෝති හිමිපාදන් වහන්සේගේ අටවක්කල විමල ජෝති හිමිපාදන් වහන්සේගේ අටවක්කල වජිර ජෝති හිමිපාදන් වහන්සේගේ පුරුපනාගල ශාක ජෝති පොඩි හාමුදුරුවෝ වහන්සේගේ අනුශාසකත්වය. මේ සියලු දෙනාගේම අප්‍රතිහත ධෛර්යයේ මාල් පරිත්‍යාගයෙන් තමයි මේ අද අපි මේ විදිහට දකින්නේ. අද උන්වහන්සේලාගේ සිතේ පිළිගිය උතුරා යනවා. සිතට නිමින් නැති සතුටක් දැනෙනවා ඇති. සියවසක් සපුරන සියවසක් ඒ අභිමානය ගෙනහැර පාන මේ අනුබුදු මිහිඳු මහා පෙරහැර දකින්නට. ඊළඟට අපේ නිර්මාණය ගමන් කරන්නේ අනුබුදු මිහිඳු මහා පෙරහැරේ නාම පුවරුව රැගත් ඒ නාම පුවරුව. මේ නාම පුවරුව රැගෙන ගමන් කරන්නේ පී.වී. සමරනායක මහත්මයා. මම දන්න විදිහට බොහෝ කාලයක් තිස්සේ එතුමාණන් මේ කර්තව්‍යෙහි නිරත වෙනවා. එහෙම නේද? අතුකොරළ මහත්මයා. ගෞරවනීය අපේ
අටවත්තල ශ්‍රී සුගතාරාමාධිපති පත්තමුල් දිස්ත්‍රික් බෞද්ධ කටයුතු පිළිබඳ නිලධාරී පෙම්පත් ඡාත්‍රපති අපේ ගෞරවනීය රැඳ සුජෝති නාගේපාන් වහන්සේගේ අනුග්‍රහය ඒ වගේම අටවත්තල ශ්‍රී සුගතාරාම විහාරස්ථවාසී ශ්‍රී මහා සංඝ රත්නය ආශිර්වාද වන්දේ අධිමේ ශ්‍රීවත් සමරන මේ මහා මිහිඳු පෙරහැර ඉතාම අලංකාරයෙන් ඉතාම අලංකාරයෙන් කිරීමට සෑම දෙනාගේම සහාය ලබා ගනිමින් ඉතාම උඩරට පහතරට සබරගම වෙනට සහිතව මල් නටුන් කීපයක් සහභාගී කරමින් අද මේ මහා පෙරහැර විල් සංචාරය කිරීමට දැන් කරන බව මේ අවස්ථාවේදී මතක් කරගන්න ඕනේ. ඔව් අපිට දකින්න ලැබෙන්නේ මේ අටවක්කල ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථානයේ අනුබද්ධිත විසාකා කුලගණ සමිතියේ සමාජිකවන් මේ මොහොතේදී අද පෙරහැර වෙනුවෙන් බෞද්ධ දජ රැගෙන යමින් මේ පෙරහැර සඳහා අද දිනේදී එකතු වෙනවා. ඉතින් බුද්ධාලම්පන ප්‍රීතිය ඇති කරමින් මේ සියලුම දෙනාගේ සාධනාදී මැදේ මේ මොහොතේදී විසාකා කුලගණ සමිතියේ සමාජිකවන් බෞද්ධ දජ රැගෙන අද දිනේදී පෙරහැරට මේ මොහොතේදී එකතු වන්නේ. साधु 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 වැඩිහිටි කාන්තා පිරිස තාම උදාලම්මුල ප්‍රීති නිමිති කොටගෙන මේ මහා පෙරහැරේ ගමන් කරන ආකාරය අනුකම්පාවට දකින්න හැකියි. විශාඛා කුලගණ සමිතියේ උපාසිකාවන් බෞද්ධ කොටියක් ඇතිව තාමත් ශාන්ත ලීලාවෙන් යුතුව ගමන් කරන ආකාරයේ බොහෝමත්ම හිත පහන් කරනවා. ඒත් එක්කම සේසත් රජක් බෞද්ධ උපාසිකාවන් ඒ පිටුපසින් ගමන් කරනවා. ඉතාමත් දැකුම්කලු ඒ වගේම සිත් පහන් කරන වෙන දර්ශනයක්. ඒත් එක්කම අතුකරණ මහත්මයාගේ ඊළඟට මම දකිනවා මහා පඹාගේ රූපය. මහා පඹාගේ රූපය මම දන්නා තරමේ අපි සබරගමුවේ සබරගමු පළාතට පමණක්ම ආවේනික වූ දෙයක් නේද? ඔව් මේ මහා පඹාගේ රූපය අපේ සබරගමු පළාතට පමණක් සීමා වූ අරුණක් බව අපට හැඟී යනවා. ඒ වගේම සබරගමු පළාතට මේ පරිපූර්ණ වූ මේ මහා පඹාගේ රූප මුළු දෙකකින් යුක්ත නේද අපේ ඔව් මූණ දෙක කියන්නේ එක පැත්තකින් දේව මූණ එක පැත්තකින් අනිත් පැත්තෙන් යක්ෂ මූණ මුත් වෙනවා. ඉතින් මේකෙන් සමහර අපේ ඇලෙන්නෝ හඳුන්වන්නේ සමහර අය මේ සබතු මේ ඉන්න ජනතාවගේ මූණ දෙක දිනවා කියලා. එහෙමද මුහුණු දෙකක් මහා පඹාට ලැබිලා තියෙන්නේ. එහෙමද මේ කාරණාව නම් සබතු පළාතේ ඉන්න ජනතාව ඉතාම බුද්ධිමත්. ඒ වගේම හොඳ දෙයට හොඳයි. ඒක තමයි දේව මූණ වෙන්නන්නේ. නරක දෙයක් කරුවොත් නරකට නිර්ම ප්‍රතිඵල ලබා ගන්නවා, දඩුවම් ලබා ගන්නවා කියන එකයි ඒ කියන්නේ. ඔව් බොහොමත් ස්තුතියි අතුකරණ මහත්මයාගේ පැහැදිලිම කළාට ඒත් එක්කම ඊළඟට මහා පඹාගේ රූපේ පිටුපසින් ගමන් කරන්නේ අපේ ගමේ අටවත්තල ගමේ හේවිසි කණ්ඩායම. බොහෝමත් අභිමානයෙන් යුතුව අටවත්තල සියවෙනි මිහිඳු පෙරහැර සමරන්නට එතුමාලා බොහෝමත්ම ආඩම්බරයෙන් මේ හේවිසි වාදනයේ නිරත වෙන ආකාරය මට දක්නට ලැබෙනවා. ඉතින් මේ හේවිසි වාදනය ගැන ඔබතුමා යමක් මතක් කරොත්? හේවිසි වාදනය කියන්නේ පංචතෝරණාදී. පංචතෝරණ හේවිසිට අපි අයත් වෙනවා පංචතෝරණාදයට දවුල, ධම්මට්ටම, තෝරණාල, අග්ගඩිය යන මේ පංචතෝරණාදය මේ වයලක් මේ කිප්පේ දෙව්ලෝ දක්වා මේ මට පැතිරෙනවා කියන්නේ. ආසත විතත විතදාගත ඝන සුසිල. මේ වාදයෙන් ඒ වගේ දෙව්ලොව දෙවියන් සතුටු වෙනවා. ඒ වගේම අපේ සංස්කෘතිය ආරක්ෂා කරන අපේ ශිල්පීන් ඒ වගේ දක්ෂතාව දක්වමින් සම්බුද්ධං පොකුරු සම්බුද්ධං පොකුරු කියන කාලේ අද වාදනය බව අපිට කියනවා. ඔව් සබරගමුත් ආවේනික වුණු
පැරණිම වාද්‍ය භාණ්ඩය තමයි දවුල. ඉතින් සබරගමේ දවුල කියන්නේ අපේ සබරගමේ උරුමයක්. ඉතින් මේ දවුල සම්මැට්ටම මේ සියල්ල එක රාශී කරගනිමින් අද අටවක් වල හේවිසි කණ්ඩායම තමයි එලෙසින් පෙරහැරේ ගමන් කරන්නේ. ඉන් අනුතුරුව ශ්‍රී ලංකා අපේ තජ රැගෙන ලබනවා. ඊට පිටුපසින් අපේ කෝරල් හතේ දජ රැගෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේත ආශ්‍රිත කතාවක් තමයි මේ මහා රාවණ ඉතිහාසය හා බැඳි පුරවරයක් හැටියට තමයි මේ ප්‍රදේශය හඳුන්වන්නේ. ඉතින් මහා රාවණ දජයත් අදිරේදී පෙරහැරේ ගමන් කරන ආකාරය අපිට දැක ගන්න ලැබෙනවා. ඒ වගේම මහත්මයාණන් දැන් මේ ඇහෙන්නේ මේ බලනකොට අපිට පෙරහැර මඩක් දාව පැරණි කවියක් මතක් වෙනවා. හොරණේ විචිතං මෙත්තන්නේ කන්තනාදය පැතිරෙන්නේ උඩරට සාලම් ඊකෙනි මල්ගෙනි පෙරහත තාලට නටවෙන්නේ උඩ කොටිසේ සම්මල්ගං උවතියෝ සාදු සාදු දෙන්නේ අපේ ගමේ सामन्य පළාත් සහ කෝරළ පිටුපසින් ගමන් කරන්නේ ඊළඟට පූජානාර්ථනය. කුරුපනාවල කුඩා දරුදැරියන් විසින් ඉදිරිපත් කරනු ලබන පූජානාර්ථනය. සාමන්ත අලංකාර අන්දමින් නිම නාර්ථනය මේ අවස්ථාවේ මේ ස්ථානයේ දුස් වෙනවා. ඒ සඳහා මා හිතන්නේ යසවිති මහත්මිය තමයි ඒ පුරුදු කටයුතු සිදු කරලා තියෙන්නේ. ඒත් එක්කම කුරුපනාවලේ පූජා නර්තනයේ පිටුපසින් මේ ළඟට ශ්‍රී රත්නපාල දහම් පාසලේ තාලම් නටුම. ශ්‍රී රත්නපාල දහම් පාසලේ තාලම් නටුම ගමන් කරන අයුර අපිට දිස් වෙනවා. මේ ශ්‍රී රත්නපාල දහම් පාසලේ නර්තනයන් හුරු කිරීමේ සඳහා සෝහන් සංජීව ගුරුතුමාණන් මූලිකත්වය දැරූ බව අපි හැම වාර්ෂිකදීම දැකලා තියෙනවා. අපිට වාසනාවන් ශ්‍රී රත්නපාල මහාවිද්‍යාලය කියන්නේ අටවැන්න වෙන පාසල. එතකොට අපේ ශ්‍රී සුගතාරාම විහාරයේ තමයි ඉස්සෙල්ලා මේ දහමේ රත්නපාල විද්‍යාලයේ ඉදිරි වෙන්නේ. ඒක දහම් පාසල. එහෙමනම් මේ අපේ පෙරහැරේ මේ සංගතත් වන මේ අපේ දුවා දරුවන් දහම් පාසලේ ගනුම ලබන අපේ දුවා දරුවන් තමයි මේ සංගතත් වන්නේ මල් නටුම් ක්‍රමේ. ඉතින් එහෙමනම් මේ අයගේ බලාපොරොත්තු වන්නේ අපි ඉතිරි අනාගතයේදී මේ පෙරහැර හැද ගන්න ඕන. අපේ සංස්කෘතිය රැක ගන්න ඕන. කියන අදහස් තමයි මේ නටුමෙන් අපි මේ දරුවන් ඉදිරිපත් කරන්නේ. තාලම් නටුමට පිටුපසින් මේ අවස්ථාවේ ඉතාම කුඩා දියණියන් පිරිසක් විසින් හංස නටුමක නර්තනයේ දෙන ආකාරය දිස්මින් පවතිනවා. ඒ සඳහා පුරුදු පුහුණු වීම කටයුතු සිදු කරලා තිබෙන්නේ සුරංජි සංසලාමේ නෙවෙයි. ඉතාම දර්ශනීය ආකාරයෙන් අපිට මේ අවස්ථාවේ දකින්න ලැබෙන නේද දමිත් මල්ලි? ඔව් හංසයාගේ ගමන් විලාසය නිරූපණය කරමින් මේ පුංචි දරුවෝ හංස නැටුම මේ පෙරහැරේ ගමන් කරනවා. ඉතින් හංස නර්තන කණ්ඩායම එලෙසින් පෙරහැරේ ගමන් කරද්දී අපේ ජන සංස්කෘතියේ තවත් සුවිශේෂ නර්තනාංගයක් තමයි මේ කුළු නැටුම. ඉතින් මේ කුළු නැටුම අද අපේ පෙරහැර මහෝත්සවය වෙනුවෙන් අපේ ප්‍රදේශයේ ආදරණීය පුංචි දරුවෝ මේ පෙරහැර සංස්කෘතිය ඉදිරියට ආරක්ෂා කරගන්න සිටින අපේ රටේ අනාගතය අද කුළු නැටුම ඉදිරිපත් කරමින් අපේ හෙළ සංස්කෘතියේන ඒ සුවිශේෂ කතාන්දරයක් තමයි ඔවුන් මෙලෙසින් ඉදිරිපත් කරමින් විශේෂයෙන්ම අද මේ කුල්ල කියන දේ අපේ සංස්කෘතියෙන් මැකිලා යති මේ දරුවෝ අද පෙරහැර සංස්කෘතිය වෙනුවෙන් මේ පෙරහැර මහෝත්සවය විජිත්වත් කරන්නට කුළු නැටුම අදිනේදී පෙරහැරට එකතු කර තිබෙනවා. ඔව් දමිත් මාලි. මේ කුළු නැටුම ඉදිරිපත් කරන්නේ ශ්‍රී මහා බෝධි දහම් පාසලේ දැරියන්.
ශ්‍රීමා බෝධි දහම් පාසලේ ඉගෙනම ලබන කුඩා දැරියන් විසින් ඉදිරිපත් කරන ඉතාලංකාර වූ මනරම් වූ දර්ශනීය වූ කුළු නැටුම තමයි මේ වන විට පෙරහැරේ අප ඉදිරියට ගමන් කරමින් සිටින්නේ. ඊළඟට කුළු නැටුම පිටුපසින් සබන් නැටුම ගමන් කරන ආකාරය දිස්සනවා. මේ සබන් නැටුම ඉදිරිපත් කරන්නේ ශ්‍රී රත්නපාල දහම් පාසලේ දැරියන් විසින්. මේ ශ්‍රීමා බෝධි දහම් පාසල ශ්‍රී රත්නපාල දහම් පාසල කියන්නේ දෙකම අපේ දහම් පාසල. උන්ටන්ව අපිට මේ ළඟලක් වෙනවා. මේක කවියකුත් තියෙනවා අපේ නිවේදක මහත්මයානේ. එහෙනම් අපි ඉක්මනට කියන්නම් නේද? කැලේ ගොසින් බඳුරෙන් බත කපනවා. අලාපුරු කුංගල අවුවේ දමනවා. රමාදේ කොන මුළුවක් මුරනවා. දාදාමාලයි කුල්ලවියන සබන් නැටුම පිටුපසින් මේ වන විට ගමන් කරන්නේ සබරගමු සලුපාල ශ්‍රී රත්නපාල දහම් පාසලේ මේක නම් ඉතාම විශේෂත්වයක් තියෙනවා ගවිමල්. මේකේ ඉගෙන ගන්න ශිෂ්‍යවම නෙවෙයි නර්තනය දෙන්නේ. මේ රත්නපාල දහම් පාසලේ සියලුම නර්තනාංග පුරුදු පුහුණු කළ රොසාන් සංජීව නර්තන ගුරු පියාණන් තමයි අර නර්තනය යෙදෙන්නේ. ඒත් එක්කම ඒ ඉදිරියෙන් නර්තනය යෙදෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ වන විට කතිකාචාර්ය විද්‍යාර්ථීන්ට සේවය කරන තියෙනවා. ඊළඟට තව මේ වන විට රජයේ පාසලක ගුරුවරියක් ලෙස සේවය කරන කෙනෙක්. ඒ වගේම බැංකුවක සේවය කරන කෙනෙක්. උපාධිධාරීව මේ වගේ විවිධ ශේෂ්ඨවල නියැලෙන පිරිසක් තමයි මේ සියවෙනි පෙරහැරට මේ අභිමානය එකතු කරන්නේ. මේ අය මේ සියවෙනි පෙරහැර සඳහා ශාස්ත්‍රීය පදනමෙන් යුතු නර්තනයක් ඉදිරිපත් කරන්නට පුළා බලා ඉඳලා මේ තාක්කලු මේ විදිහටම නර්තනයේදීලා අද මේ සියවෙනි පෙරහැර ලස්සන කරන්න ඕන කියන අදහසින් තමයි මේ පිරිස මේ නර්තනය යෙදෙන්නේ. අද අපේ කලාව රැකගන්නට ඔවුන් තමන්ගේ රැකියාව කුමක් වුණත් තමන් විසින් ඉගෙනගත්තු කලාව මතු පරපුරට දායාද කරන්නට මෙවන් දක්ෂතාවයන්ගෙන් පිරි නර්තන කණ්ඩායමක් අද මේ පෙරහැරට එකතු වීම විශේෂයෙන්ම අපි අභය කරනවා. මොකද අද අපේ රටින් වියකී යන නර්තන අංගයක් තමයි ඔවුන් මේ අපේ සබරගම සම්ප්‍රදායන නර්තනාංගය ලෙස ඉදිරිපත් කරන්නේ. අපි ඔවුන්ට සුභාශිංසන පිරිනමනවා. අපි මෙවන් පෙරහැරවල වලට ඔවුන්ගේ සහභාගීත්වය අපිට ලබා දෙලා මේ නර්තන සම්ප්‍රදාය ඉදිරියට ආරක්ෂා කරන්න ඕන ලබා දෙනා වූ ශක්තිය ධෛර්යයට සියලුම දෙවියන්තාවන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා. ඉතින් එම නර්තනාංගයෙන් පසුව සවරක් නටුම. එයත් අපේ ප්‍රදේශයේ ආදරණීය පුංචි දියණියන් ටිකක් තමයි එම නර්තනාංග ඉදිරිපත් කරන්නේ. ඉතින් ඕන් මේ පෙරහැර සංස්කෘතිය ආරක්ෂා කරන්න ලද සියවෙනි පෙරහැරට ලබා දෙනා වූ මේ දායකත්වය අපේ බොහොම ගෞරවණීයව සිහිපත් කළ යුතු වෙනවා. ඔව් දමිත්මානි මේ සවරන් නැටුමේ නර්තනයේ යෙදෙන්නේ කනත්‍රාවල ශ්‍රීමා බෝධි දහම් පාසලේ දැරියන්. කනත්‍රාවල ශ්‍රීමා බෝධි දහම් පාසලේ දැරියන් තමයි මේ මනස්කාන්ත සවරම් නර්තනය ඉදිරිපත් කරනු ලබන්නේ. අත මේ කාම දර්ශනීය සවරම් නර්තනයක්. අතිකොල්ල මහත්මයා මේ සවරම් කොහොමද අපේ අතීතය හා සම්බන්ධ වෙන්නේ? ඔව් සමහරවිට නැමෙ පවන් සලාහනේ. පවන් සලාහනේ මේකට කවිය පොලිස් නම් වගේ බබරෝ ගන්දවිදෙතේ සබබෙන් සියෝමෙනි පාපොටි තාලෙත සවරන් පොළු දැසින් ගෙන දැතට නමමින් පුර අඟනු වේලපෙට ඔව් ඒ වගේම සවරම් නැටුම පිටුපසින් මේ වෙලෙකට ගමන් කරන්නේ සිසි කිරණ රංගායතනයේ නර්තන වෙස් නැටුම් කණ්ඩායම. සිසි කිරණ රංගායතනයේ සංගීත ශිල්පිනී තමයි මෙම වෙස් නැටුම ඉදිරිපත් කරනු ලබන්නේ.
උඩරට නර්තන සම්ප්‍රදායන උසස්ම නර්තනාංගය තමයි වෙස් නර්තනාංගය. ඉතින් උඩරට නර්තනාංගයේම උසස්ම නර්තනාංගය වෙස් නර්තන කණ්ඩායම අද අටවක්වල 100 වෙනි මිහිඳු මහා පෙරහැර වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ලබා දෙනවා. ඉතින් අපේ රටේ මේ උඩරට වෙස් නර්තන ශිල්පීන් තමන්ගේ සියලුම නර්තනාංගයන් ප්‍රගුණ කරලා මේ උඩරට වෙස් කට්ටුව බඳිනවා කියන්නේ අංග සම්පූර්ණ නර්තන ශිල්පී කුලා කියන එකෙන් ඒ අනුව ඒ අපේ අනාගත නර්තන කලාව රැකගන්න සිටින මේ තරුණ නර්තන ශිල්පීන් එවැගේම පෙරවාදන ශිල්පීන් ඕන් අද බොහොම සුවිශේෂ අංගයක් ඉදිරිපත් කරමින් අද මේ අටවක්වල මන්සන්දියේ සිට උඩරට නර්තන සම්ප්‍රදායයේ උසස්ම නර්තනාංගය වෙස් නර්තන කණ්ඩායමයි දැන් මේ ස්ථානයේ ඔවුන්ගේ නර්තනාංගය ඉදිරිපත් කරලා ඔව් අපේ අටවක්වල ශ්‍රී සුගතාරාම අනුකුරු මිහිඳු පෙරහැරේ ඉතාමත් වටිනාම අංගය තමයි මේ වන විට අප අස්මානයට පැමිණ සිටින්නේ. සාදු 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 සදාතුක කරදුව සදත් හස්ති රාජානන්ගේ ගමන තමයි මේ වන විට අපට දක්නට ලැබෙන්නේ. ඉතාමත් සතුටක් දැනෙනවා. බොහෝමත් පහත් කරනවා සිතින් වෙනවා මේ දර්ශනය දුටුවහම. ඇත්තටම බෞද්ධයන් වූ අපගේ මුදුන් මල්කඩක් වූ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට උරුමකම් කියන හිමිකම් කියන තද රාජා හස්ති රාජාංශී තමයි අද දිනේ මේ කරඬුව වඩනෝනු ලබන්නේ. සාදු 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 දමිත් මල්ලි ඔබට කියන්නට බොහෝ දේ ඇති. ශ්‍රී දළදා මාලිගාවේ ජනරාජා හස්තිරාජා අද සදාතුක කරඬුව මේ මොහොතේදී පෙරහැර මහෝත්සව වෙනුවෙන් මේ පිටුවල ප්‍රථම මන්සන්දියේ විද සදාතුක කරඬුව වැඩපොළොවේ බොහොම ගෞරවාන්විතව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ජනරාජා හස්තිරාජා අධිරේදී පෙරහැරේ ගමන් ලබනවා. ඉතින් මේ අටවක්වල 100 වෙනි මිහිඳු මහා පෙරහැර උඩරට පහතරට සබරගමු නර්තන කණ්ඩායම් එවැගේම නව නිර්මාණාත්මක නර්තන කණ්ඩායම් සහිතව අපේ හීල අලියතුන්ගේ සුවිශේෂතම හස්තිරාජයෙන් තමයි අපේ රටට සිටින මේ ධනරාජ හස්තිරාජා. අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දේවදනන් මේ සම්පත් නිරංග බැලගත්තුමන් අපි බොහොම දළදා මාලිගාවට ජටරාජා හස්තිරාජා සහ ගාම්භීරත්වයෙන් සදාතුක කණිවරගත් හස්තිරාජයා උපයිදියේ අතුකොරල මහත්මයාණෙනි සදාත්ම කරඬුව රැගත් ජනරාජා හස්තිරාජයාගේ ගමන ඉතාමත් ගාම්භීරයි. ඒ වගේම තේජාන්විතයි. ඒ වගේම ඒත් එක්කම සංවර ගමන. බලන්නකෝ ඒ අභිමානය සදාත්ම කරඬුවේ රැගත් හස්තිරාජයා කියන ගාම්භීරතාවය ඒ වගේ මේ සංසුප් ගමන ඒ හිතුන බව මොන තරම් වටිනවද නේද? ඉතින් ඇත්තටම මට හිතෙනවා අටවක්වල ගමේ උපන් අපි බොහෝමත් පින් කරලා තියෙනවා කියලා මේ වගේ දර්ශනයක් අද දවසේ අපේ නෙත් අධිකසට පැමිණිලා තියෙනවා. අපිට දකින්නට ලැබීම අපේ නෙත් පින් කරලා තියෙනවා මේ වගේ දර්ශනයක් දැක ගන්නට ලැබීම. මේ හැම කටයුත්තකම මේ සියලු පින්යි පිළින්න ඕනේ අපේ විහාරස්ථානයේ ගාරු විහාරාධිපති මොරහැර සුගතිපාරම් වහන්සේට. එහෙම නේද කියලා. උන්වහන්සේ රත්නපුර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමාජයක තනතුරු ධර්මයෙන් අපේ මුළු රත්නපුර දිස්ත්‍රික්කයේම මේ සම්පූර්ණ ශාසන වෙනුවෙන් සිදු කරන්නා වූ මෙහෙය අපි බොහොම ගෞරවයෙන් දෝෂේපත් කරනවා. ඉතින් අද අටවක්වල 100 වෙනි මිහිඳු මහා පෙරහැර
ජාත්‍යන්තර තලයට රැගෙන යන්නට උකලනතුරු කතරගම දේවාලයේ නිල මාධ්‍යකගේ සියලු කටයුතු මේ මොහොතේ සූදානම් කර තිබෙනවා. දිවයිනේ නන්දසිට පමණු නර්තන කණ්ඩායම් මේ අපේ ප්‍රදේශයේ නර්තන කණ්ඩායම් අදිනේදී මේ පෙරහැර මහෝත්සවය සඳහා එකතු වෙ තිබෙනවා. ඉතින් ජනරාජ හස්තරාජයා පෙරහැරේ එලෙසින් ගමන් කරද්දී අපිට සබරගමෝ නර්තන සම්ප්‍රදායයෙන් තවත් සබරගමෝ නර්තනාංගයක් තමයි ඊළඟට දැක්කන්න හැකියාව ලැබෙන්නේ. මෙම සබරගම නැතුමත් අපේ ගමට විශේෂයි. ඒ මොකද මෙම සබරගම නර්තන කණ්ඩායම අත්වක්වල සබරගම නර්තන කණ්ඩායම. මම හිතන්නේ අතුපුරම මහත්මයාගේ ගෝලබාල උපසක් වෙන්න ඕනේ මේ නර්තනයේ යෙදෙන්නේ. ඔය සබරගම නැටුම කියන්නේ සබරගම ක්‍රම දෙකක් තියෙනවා. හල්වාන ප්‍රදේශයේ සම්ප්‍රදාය, අලංගත ප්‍රදේශයේ සම්ප්‍රදාය. ආ දෙකෙන් යුක්තයි. ඉතින් මේ අර දක්වන්නේ අටවත්වල කරුණාසේන ලැබුමාට මම ප්‍රතික්‍රියා දෙනවා මේ වගේ නැටුම් කණ්ඩායම් හදන්න අපේ ගමේ විහාරස්ථානයේ පෙරහැරට සහභාගී වෙන්න මේ වගේ පෙරහැර අලංකාර කරන්න. ඒ නිසා තමයි මේ නැටුම් කණ්ඩායම් මේ අපි දීපත් කරලා තින්නේ මේ වගේ සත්‍විතොන්නන්සේ කියන මාත්‍රේ අනුව තමයි ඔව් ඒ සබරගම නර්තන කණ්ඩායමට පිටුපසින් අපිට පේනවා මේ වෙන විදිහ ගමන් කරන්නේ අත්මිනි නැතුම් කණ්ඩායම. සිසිකිරණ රංගායතනයේ අත්මිනි නැතුම් කණ්ඩායම. මොරහැල සිසිකිරණ රංගායතනයේ අත්මිනි නැතුම් කණ්ඩායමයි මේ වෙලෙට අප පසු කරමින් නර්තනයේ යෙදෙන්නේ. ඔව් අපේ සබරගම සම්ප්‍රදායේ සම්ප්‍රදායේ පාර පහක් තියෙනවා. පාර පහ තමයි සින්දු මාත්‍රය, නාටකම් මාත්‍රය, යක්වද මාත්‍රය, ගමම් මාත්‍රය, සින්දුකඩ මාත්‍රය. මේ දාත්‍රි අනුපාය මේ නැතුම් කණ්ඩායම දැන් ගමම් මාත්‍රය අනුව ඒ කාලය සංග දක්වමින් ඒ ගෞරව වාදනය කරමින් ඉතාම දක්ෂ අභිදමින් ඒ සංග දක්වන ආකාරය අපිට පෙනී යනවා. එම සබරගම අත්තින නර්තන කණ්ඩායමට පස්සේ අපිට දක්නට ලැබෙන්නේ ධර්ම රත්නය වැඩම කරනු ලබන රථය. ඉතින් පුඩුපාහින්න ජයසේන මහත්මයා මේ සඳහා දායකත්වය ලබා දෙනවා. ඉතින් ධර්ම රත්නය වැඩම ලබන මේ රථය බොහොම අලංකාරවත් ලෙස සකසමින් අපේ අනුබුදු මහත්මයන් සිහිපත් කරමින් 100 වෙනි වරට පවත්වනු ලබන අටවක්වල මිහිඳු මහා පෙරහැරේ බොහොම අලංකාරවත් වුණු මේ කුමාරන විදුලි බුබුලු වලින් ආලෝකමත් වුණු ඒ ධර්ම පුස්තක වැඩම කරනු ලබන රථය බොහොම අලංකාරවත් ලෙස විදුලි ආලෝකකරණයෙන් සම්පූර්ණ කරමින් පෙරහැර විචිත්‍රවත් කරන සුවිශේෂ අවස්ථාව තමයි අද අටවක්වල මන්සන්තේදී අපිට දක්නට ලැබෙන්නේ. ඕ ධර්ම රත්නය වැඩම කරගෙන එම ගම රටේට පිටුපසින් මේ වන විට ගමන් කරනු ලබන්නේ ලී කෙලි නර්තනය. කුඩා පුතුන් රාශියක් විසින් ඉදිරිපත් කරනු ලබන ලී කෙලි නර්තනය ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී රතනපාල දහම් පාසලේ අටවක්වල. මම හිතන්නේ මේ අපේ අටවක්වල අනාගත අපේ පෙරහැර සංස්කෘතිය රැකගැනීමේ සිටින මේ පොන්චි කලාකාරිනියක් කලගඩි නර්තනාංගය යෙදෙමින් අපේ තවත් සුවිශේෂ වූ ජන නැටුමක් අපේ මధుපරපොට දායාද කරන්නට වෙලසියෙන් පෙරහැරට එකතු වී තිබෙනවා. කලකිරි නැටුමට පිටුපසින් ගමන් කරනු ලබන්නේ සබරගම නර්තන කණ්ඩායම. සබරගම නර්තන කණ්ඩායම උඩගම මහා විද්‍යාලයේ සබරගම නර්තන කණ්ඩායමයි මේ වන විට පෙරහැරේ ගමන් කරනු ලබන්නේ. අතුකොල්ල මහත්මයාගේ සබරගම නැටුම් සම්ප්‍රදාය ගැන ඔබට යමක් කියන්න තියෙනවා. කියන්න පුළුවන් මේ කියන්නේ මම කලින් සඳහන් කළා වගේම
සම්ප්‍රදාය අනුව නැටුම් ක්‍රමයක්. ඒ වගේම බලන්කොට සම්ප්‍රදාය අනුව නැටුම් ක්‍රම දෙකක් තියෙනවා. නමුත් එකම සමානව තමයි තියෙන්නේ. මේ අපේ රංග දැක්වෙන්නේ අපිට පෙනී යන්නේ බලන්කොට ප්‍රදේශයේ ගාම්බඩ ප්‍රදේශයේ අයත් රංගන කලාව සමරුණු කලාවට අයත් නැටුම් සංදර්ශනයේ ඉදිරිපත් කරනවා අපිට පෙනී යනවා. ඉතාම දක්ෂ අන්දමින් ඉතාම තාලයට පාතබමින් සත්‍ති දොන්නන් දෙවි යන තාලයට ඒ රංග දක්වමින් ඒ නර්තනය ඉතාම දක්ෂ අන්දමින් ඉදිරිපත් කරමින් මේ මහා පෙරහැරට දායකත්වය ලබන බව මේන් අපිට පෙනී යනවා. සංගන කලාව අපේ කලාව නර්තන කලාව අපේ රැකේ නින්නේ මේ පෙරහැර වලින් පමණයි. පෙරහැර දේවාල් පෙරහැර දල්දා පෙරහැර මේ වගේ මිහිඳු මහා පෙරහැර වලින් තමයි මේ කලාව ඉදිරියට ගෙනියන්න මේ අනාගත පරපුර ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේවෙන් තමයි අපේ ගම සාමය සතුට සම්පත රැකෙන්නේ මේ කලාවෙන් තමයි. ඒ සාමය අපේ දුවා දරුවන් හැම දෙනාම මේ වගේ සාලේට පාතවමින් සංගණය දක්වන විලාසය අපිට පෙනී යන්නේ අපි මේ පෙරහැරට ඉදිරියේදී අපි තවත් සහයෝගය ලබා දෙනවා අපි සහාය දක්වනවා දායකත්ව ලබා දෙනවා කියන එකයි මේකෙන් පෙනී යන්නේ. ඔව් ඒ සබරගම නර්තන කණ්ඩායමට පිටුපසින් මේ වෙන විට අපිට දකින්නට ලැබෙන්නේ කුළු නැටුම් නර්තන කණ්ඩායම. මේ කුළු නැටුම් නර්තන කණ්ඩායම ඉදිරිපත් කරන්නේ අටවක්කල ශ්‍රී රතනපාල විද්‍යාලය. අටවක්කල ශ්‍රී රතනපාල විද්‍යාලයේ ඉගෙනම ලබන සිසු දැරියන් විසින් ඉදිරිපත් කරනු ලබන කුළු නැටුම් නර්තන යයි මේ ආවේ මේ අවස්ථාවේ මෙතනදී ගමන් කරන්නේ. රතනපාල විද්‍යාලයෙන් තමයි මේ මහා පෙරහැරට අවතන් විශාල නැටුම් සංඛ්‍යාවක් ඉදිරිපත් කරන පාසල. ඉතින් අපි ඒ ගැන ආශිර්වාදය ලබා දෙනවා. ඒ වගේම අපේ දුවදරුවෝ ඉතා දක්ෂාන්දමින් ඒ ක්‍රීඩාව කුළු නැටුම ඉදිරිපත් කරන ආකාරය අපිට පෙනී යනවා. ඉතින් එහෙමනම් අපේ අනාගතය අපේ ඉදිරියට එනවා කියන ගමන තමයි ඒ මඩ තමයි ඒ වචනේ තමයි මේ කුළු නැටුම ඉදිරිපත් වෙන්නේ. කුළු නර්තන කණ්ඩායම එලෙසින් පෙරහැරේ ගමන් කරද්දී අපිට දක්නට ලැබෙනවා පඹකොල්ල හේවිසි කණ්ඩායම. පඹකොල්ල හේවිසි කණ්ඩායම අදිනේදී පෙරහැර සඳහා එකතු වෙනවා. පඹකොල්ල හේවිසි කණ්ඩායම තමයි කුළු නර්තන කණ්ඩායම පිටුපසින් පෙරහැරේ ගමන් කරන්නේ. ඉතින් අටවක්කල ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථානයේ සිට කල්තිරයකල ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දක්වා අද සියවන අටවක්කල මිහිඳු මහා පෙරහැර ගමන් කරන ලබනවා. ඉතින් උඩරට පහතරට සබරගම නර්තන කණ්ඩායම් එවැගේම නව නිර්මාණාත්මක නර්තන කණ්ඩායම් සහිතව අපේ රටේ හීලෑ අලියතුන්ගේ සහභාගීත්වයෙන් අද සියවෙනි මිහිඳු මහා පෙරහැර අද උත්කර්ෂවත් අන්දුමේ මේ මොහොතේදී මේ බලන්කොඩ භගවන්තලාව ප්‍රධාන මාර්ගය ඔස්සේ මේ මොහොතේට අටවක්වල මන්සන්දියෙන් පෙරහැර ගමන් කරන ලබන අවස්ථාව. ඉතින් අද මේ සුවිශේෂ පෙරහැර මහෝත්සවය වෙනුවෙන් අපේ ප්‍රදේශයේ ආදරණීය දුවදරුවන් රාශියක් මේ පෙරහැර මහෝත්සවය වෙනුවෙන් ඔවුන්ගේ දක්ෂතාවයන් හැකියාවන් අතරින්දී ඉදිරිපත් කරමින් මේ පෙරහැර සංස්කෘතිය රැකගන්නට මේ පෙරහැරවල ගමන් කරමින් ඔවුන් ලබා ගන්නා අත්දැකීම ඔවුන්ගේ සමස්ත ජීවිතේටම වැදගත් වෙන සුවිශේෂ අවස්ථාවක් වෙනවා. පඹකොල්ලේ හේවිසි කණ්ඩායම අපිට දැන් පෙනී යනවා ඉතා දක්ෂ අන්දමින් තමන්ගේ ඒ වාදන ඉදිරිපත් කරමින් නැටුම් ඒ වගේම කලාසම් ඉදිරිපත් කරන ආකාරය ඉතාම දක්ෂ අන්දමින් ඒ තාලයට පාතවමින් ඒ කලාසම් නටමින් ඉදිරිපත් කරන මේ පඹකොල්ලේ නැටුම් කණ්ඩායම කවදත් අපේ ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ පෙරහැරට කවදත් සහාය දක්වනවා දායකත්වය ලබනවා. ඊළඟට අටවක්කල අනුබුදු මිහිඳු මහා පෙරහැර සියවසක් සමරන මේ අවස්ථාවේ වෙනදා නොතිබුණු විශේෂාංගයක් අද මේ පෙරහැරට එක්වලා තිබෙනවා. ඔබ සියලු දෙනාටම දැක ගන්නට පුළුවන් අපේ අනුබුදු මිහිඳු මහා පෙරහැරේ වෙනදා ගමන් නොකළ විශේෂාංගයක් තමයි අද මේ වෙලාවට දක්නට ලැබෙන්නේ. ඒ තමයි තායිලන්තයේ පරිත්‍යාග කළ
කාලයේ සිට අපේ පන්සලට වැඩම කළ මිහිඳු මහා රහතන් වහන්සේගේ අනුරුව රැගත් රටේ තමයි මේ අවස්ථාවේදී ඉතාමත් දර්ශනීය අන්දමින් විදුලි බුදුරුවන්ගේ අලංකාර වෙලා තියෙන එක් විතරයි. දැන් ගමන් කරනවා අපේ දියන අපිට පේනවා. තායිලන්තයේ සිට අපේ විහාරස්ථානයට ලැබුණු මේ සුවිශේෂ මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුරුව මේ මොහොතේදී මේක වර්ණ පිටුවලින් ආරම්භපත් කරමින් බොහොම අලංකාරවත් වන රථයක මේ මොහොතේදී වැඩම කරවනු ලබන අවස්ථාව. ඉතින් අනුබුදු මිහිඳු මහණියන්ගේ ලංකා ගමන සිහිගන්වමින් සියවන මිහිඳු මහ පෙරහැර වෙනුවෙන් මේ තායිලන්තයේ පරිත්‍යාග කළ මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුරුව රැගත් රථයයි මේ මොහොතේදී පෙරහැරේ ගමන් කරනු ලබන්නේ. මේ කාරණා පිළිබඳව මතක් කරනකොට අපේ ගෞරවනීය අටවක්කල ශ්‍රී සුගතාරාම ආධිපති ශාස්ත්‍රපති අපේ සතරම දිස්ත්‍රික් බෞද්ධ කටයුතු පිළිබඳ සමාලෝචනයක්වත් අපේ ගෞරවනීය මොඩල් සුජෝති නායකපාල මහත්මයාගේ මහා ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මැද්දේ මේ අපේ ඒ මහා මේදු ප්‍රතිමාව තමයි මේ පරිපිරේ ගමන් කරන්නේ. සමරන ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ අනුමුදු මහා පෙරහැර ඉතාම අලංකාර අන්දමින් ඉතාම අභිමානවත් සිදු කිරීමට අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මැදේ සියලුම දසදේ සංස්ලික්වාසන සියලුම දායක මහත්මයාගේ ආශිර්වාද මැදේ සහයෝග මැදේ ජීවත් සමරන මහා මිහිඳු පෙරහැර අතර වීර සංචාරය වාගයි. මිහිඳු මාහිමියන්ගේ අනුරෝධගත් තායිලන්තයෙන් පරිත්‍යාග කළ ඒ රථය පෙරහැරේ ගමන් කිරීමේ අනතුරුව අපට දක්නට ලැබෙන්නේ පහතරට හේවිස් කණ්ඩායම පෙරහැරේ ගමන් කරන ආකාරය. අපි මෙතෙක් කියලා දුටුවේ අපේ සබරගමුවට ආවේනික වුණු සබරගමු දෞලපයෝගී කරගන්න පිළිපත් කළ ලැබූ සබරගමුවේ සම්ප්‍රදායේ අගයන් නමුත් මේ මොහොතේදී අපට දක්නට ලැබෙන්නේ පහතරට හේවිසි කණ්ඩායම අදිනේදී පෙරහැරේ ගමන් කරන ආකාරය. පහතරට හේවිසි කණ්ඩායමට පිටුපසින් මේ විදිහට ගමන් කරන්නේ අටවක්කල ශ්‍රී රතනපාල දහම් පාසලේ සිසු දර්ශනයන් ඉදිරිපත් කරනු ලබන පතුරු නර්තන. අටවක්කල ශ්‍රී රතනපාල දහම් පාසලේ තවත් එක් නර්තනයක්. විශාල නර්තනාංග රාශියක් අපේ පෙරහැරට එකතු කෙරුවේ අපේ දහම් පාසල. අටවක්කල ශ්‍රී රතනපාල දහම් පාසල බොහෝමත්ම ආඩම්බරයෙන් කතා කරන්නත් පුළුවන්. ඒ සඳහා විශාල කැපකිරීමක් කර නර්තනාචාර්ය රෝහන් සංජීව ගුරුතුමාන සිහිපත් කරන්නේ මේ වෙලාවේ තාමත් අත්‍ය දුටුයි. ඉතින් තාමත් දර්ශනීය අන්දමේ මේ අවස්ථාවේදී අපිට මේ නර්තනය මේ ස්ථානයට දිස් වෙනවා. පතුරු නර්තනාංගය නව නිර්මාණාත්මක නර්තනාංගයක් ලෙසින් අදිනේදී පෙරහැරට එකතු වන්නේ. ඉතින් පතුරු නැටුම ඉදිරිපත් කරමින් මේ රතනපාල දහම් පාසලේ අපේ පුංචි දරුදරියෝ මිශ්‍ර නර්තනාංගයක් විදිහට නව නිර්මාණාත්මක නර්තනාංගයක් විදිහට අදිනේදී මේ පෙරහැර මහෝත්සවය සඳහා පතුරු නැටුම එකතු වෙන්නේ. ඉතින් අටවක්කල ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථානයේ ගමන් ආරම්භ කරනු ලැබූ මේ සියවන මිහිඳු මහා පෙරහැර දැන් හරදිනංගල ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දක්වා ගමන් කරනු ලබන අවස්ථාව. අපි මේ මොහොතේදී බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා ශ්‍රී ලංකා පොලිසියේ
පින්නවල වත්පත් පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය මේ පෙරහැර මහෝත්සවය සාර්ථක කර ගැනීම සඳහා නීතිය හා සාමය ආරක්ෂා කරනවා සේම මේ පෙරහැර සංවිධාන කටයුතු පිළිවෙල ලබා දෙන්නා වූ සුවිශේෂ සහයෝගය දායකත්වය අපේ මේ මොහොතේදී බොහොම ගෞරවයෙන් ඉදිරි සේවා කරනවා. පතුරු නර්තන කණ්ඩායම එලෙසින් පෙරහැරේ ගමන් කරද්දී හංස නැටුම හංසයාගේ ගමන් විලාසය නිරූපණය කරන හංස නැටුම. හංස නැටුමට ඉදිරිපසින් බොහොම අලංකාරවත් වුණු රථයක හංසයෙකුගේ අඬුරුවක් නිර්මාණය කරමින් පෙරහැරේ ගමන් කරනවා. එයත් සුවිශේෂ අංගයක් හැටියට අපි දකිනවා. මේ පතුරු නර්තන කණ්ඩායම පෙරහැරේ ගමන් කරද්දී පතුරු නර්තන කණ්ඩායමට පිටුපසින් හංසයෙකුගේ අනුරුවක් නිර්මාණය කළ රථය ගමන් කරනවා. ඊට පිටුපසින් තමයි මේ හංසයාගේ ගමන් විලාසය නිරූපණය කරන හංස නැටුම ගමන් කරන්නේ. ඔව් මේ නැටුම් කලාවට ඉහෙල්සත්ෝයි කුරුල්ලා ඒ වගේම අලියටු වගේ මුතුන් නිර්මාණය කළා අපේ පෙරහැර වලට මේ දායකත්වය ලබා දෙන්න නැත්නම් විලාසයක් ඉදිරිපත් කිරීමේ මේ කලාව වෙලා තිබෙනවා. එනම් මේ ඔය ඉදිරියෙන් ගමන් කරන මේ හංස නැටුම අපේ මේ මිහිඳු මහා පෙරහැරට අපගේ සහාය අපගේ ආශිර්වාදය ලැබෙන්න කියලා අපි ඉදිරි අනාගතය බලාපොරොත්තු වෙන්නේ. අපි අනාගතේ බාර ගන්නවා කියන හැඟීම තමයි ඒ හංසයේ රුව සැනසෙමින් හංසයේ විලාසයෙන් ඒ නැටුම ඉතාම අලංකාර දක්ෂ අන්දමින් ඒ ඉදිරිපත් කරන්නේ. එනම් ඒ දුවදරුවන්ගේ දක්ෂතාවය අපි ඉදිරි අනාගතයේ මේ පෙරහැරට තව තවත් ආශිර්වාද වේවා කියලා ඒ ඇත්තන්ගේ ඒ දුවදරුවන්ගේ ආශිර්වාදයේ නිත්‍යම ලැබෙනවා මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඔව් ඒ හංස නැටුම ඉදිරිපත් කරනු ලබන කුඩා දියණියන් පබදෙණිය ප්‍රදේශයෙන් තමයි මේ කුඩා දියණියන් ඉදිරිපත් කරනු ලබන හංස නැටුම අපේ පෙරහැරට එක් කරලා තිබෙනවා. ඒත් එක්කම දවිත් මල්ලි අපි කොල්ල මහත්මයාණනි ඔබට පෙරෙන ඇති හස්තිරාජයේ ගමන් කරන නැවතත් පෙරහැරි. බොහොමත්ම ලස්සනට බොහොමත්ම දැකුම් කළු ආකාරයේ විදුලි බුදුරජාණන් අලංකාරමත් උණු හස්තිරාජයේ ගමන් කරනවා. ඔබට මොකද හිතෙන්නේ මේ ඇත්තටම හස්තිරාජයේද? ඔව් අපට දැන් ඉදිරියෙන් අපිට පෙනී යනවා හස්තිරාජය පෙරහැරේ තවත් හස්තිරාජයේ ගමන් කරනවා. මේ හස්තිරාජයා තමයි අත්සමුර මහා සම ඇත්තටම අතිකෝරණ මහත්මයා සැවටුනාවට හිතෙන විදිහට මේ අනුරුවක් හස්තිරාජයේගේ අනුරුවක් මේ අනුරුවේ අපේ මිහිඳු පෙරහැරට හැමදාමත් එක්කනු ලබන්නේ අනුලාවතී මිය සහ ඒ නිහාර චන්ද්‍රශ්‍රී මෙයා අපේ පෙරහැරේ තමත් අලංකාරමත් ලෙසින් වඩාත් තව තවත් අලංකාර කරන්නට මේ සුවිශාල වූ දායකත්වය හැමදාම තෝරමින් සිදු කළා. අද දවසේ මේ හස්තිරාජයාගේ අනුරෝධ පිළියෙල කරලා තින්නේ ඒ අය විසින් තමයි. ඔව් සිරෝනා හස්තිරාජයක ඒ වගේම අලංකාරාන්දමේ මේ හස්තිරාජයෙක් විදිහට ඒ අලංකාරාන්විත සාක්ෂණාකූලව ලක්ෂණට මේ පෙරහැර දාගැත්තේ ඒ හස්තිරාජයේ රුවක් ඒ මැදගම අනුලාවතී මහත්මිය නිර්මාණය කළා මේ මහා සියවස් සමරන මහා මිහිඳු මහා පෙරහැරට දායකත්වය ලබා දීලා තිබෙනවා. ඔව් අපට දැන් ඉදිරියෙන් දාස් පෙරෙන්නේ උඩ නැගත් ඒ නර්තන කුඩායම
අපේ නිවේදක මහත්මයාගේ පොත පිළිගන්න ඕම ගෞරවණීය දෝසීමත් කරන අපේ මුදිකාංග එන්ජිනේරු සහසී හන්වාන ඔහු තමයි මේ සඳහා ප්‍රතිබර මාධ්‍ය අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ. අපි ඒ පිළිබඳව මේ මොහොතේදී බොහොම ගෞරවණීය දෝසීමත් කරනු ලබනවා. පිටිගන්නාවෙන් ලබා දෙන මේ නැටුම් සම්දර්ශනයේ උඩ නැගත්තේ නැටුම් කණ්ඩායම කවදත් අපේ ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ පෙරහැරට කවදත් සහාය දක්වන පිටිගන්නාල ඒ නැටුම් කණ්ඩායමයි. ඔව් අතුගන්න මහත්මයාණන් මෙම නැටුම් කණ්ඩායම පුරුදු වීම කටයුතු සිදු කරලා අපේ පෙරහැරට පුනර්නර්තනයේ පිටුපසින් මේ අවස්ථාවේ නමල් කරන්නේ මල් නැටුම. පස්සිමලේ ප්‍රදේශයෙන් ඉදිරිපත් කරනු ලබන මල් නැටුම. බටහිර සංගීත නාදයේ මොසෝඩු මේ සුවිශේෂ නර්තන කණ්ඩායම අද පෙරහැර විහිදෙත් කරමින් මේ පෙරහැර මහෝත්සවයේ අලංකාරයක් ඉදිරි ලබනවා. ඉතින් උඩරට පහතරට සබර ගමන නර්තන කණ්ඩායම මේ වගේම නව නිර්මාණාත්මක නර්තන කණ්ඩායම් සහිතව සියවන අටවක්වල මේදු මහා පෙරහැර මේ පොතේදී ගමන් කරනවා අටවක්වල ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථානයේ සිට අනතිරියංගල ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දක්වා. ඉන් අනතුරුව අපට දක්නට ලැබෙන්නේ පහතරට නර්තන සම්ප්‍රදායන තවත් සුවිශේෂ නර්තනාංගයක් තමයි සලුපාලි. ඉතින් සලුපාලිය නර්තන කණ්ඩායම මේ මොහොතේදී පෙරහැරේ ගමන් කරනවා අටවක්වල සියවෙනි මේදු මහා පෙරහැර වෙනුවෙන් පහතරට නර්තන සම්ප්‍රදායන උසස් නර්තනාංගයක් තමයි මේ සලුපාලිය නර්තනාංගය. ඉතින් අපිට දක්නට ලැබෙනවා ඒ පත්තිනි දේවියගේ සලුව ආශිර්වාද කරමින් මේ පහතරට නර්තන සම්ප්‍රදායන උසස්ම නර්තනාංගය සලුපාලිය නර්තනාංගයයි මේ මොහොතේදී අද අටවක්වල සියවෙනි මේදු මහා පෙරහැරට එකතු වන්නේ. අටවක්වල ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ පාත්‍ර සියස් වසරක් සමරණේ මහා මිහිඳු පෙරහැරට පහතරට එරුම් කරේට සලුපාලිය දැන් ඉදිරිපත් කරනවා අපේ මෙහි යනවා ඉතාම දක්ෂ අන්දමින් ඒ නැටුම් කලාකරුවන් නැත්නම් ඉදිරිපත් කරනවා අපේ මෙහි යනවා සලුපාලිය කියන්නේ පත්තිනි දෙවියන්ගේ එක්නා වූ 18 සංගීත අයත් එක් අංගයක් තමයි. යම් දුක් කරුණර බාධක සුවත් පුදුනාපස්සේ අපේ ඒ ශරීර සම්ප්‍රදායක් තියෙනවා 18 සංගීත කියලා 18 සංගීතෙන් එන අංගයක් තමයි සලුපාලිය. පත්තිනියන්ගේ ආශිර්වාදයක් නැත්නම් ඒ සලුපාලිය නගලා සුද සලස්සන්න අපේ සියලුම ඒ ජනතාවට ඒ අභිවෘද්ධිය ලබා දෙන දෙන්න. එහෙමනම් ඒ පාතක නැටුම් ක්‍රමයට අයත් ඒ සලුපාලිය අද ඉතාම දක්ෂාන්දමින් රඟදක්වන අපට පෙනී යනවා. ජීවස් සමනන මේ මහා මිහිඳු පෙරහැරේ ඒ අයගේ දායකත්වයෙන් ඉතාම ශක්තිය ලබා දෙනවා අපට පෙනී යනවා. ඔව් අතුගන්න මහත්මයාණන් මෙම සලුපාලිය ඉදිරිපත් කරනු ලබන්නේ ඊපැත්තහැල ගමේ දරුවන්. සලුපාලිය නර්තනයේ යෙදෙන්නේ ඊපැත්තහැල ගමේ දරුවන්. ඒත් එක්කම සලුපාලියට පිටුපසින් මේ වන විට අපිට දක්නට ලැබෙනවා කෝලට්ටම් නර්තන කණ්ඩායම. කෝලට්ටම් නර්තන කණ්ඩායම තමයි එම නර්තනයේ යෙදෙන්නේ මේ අවස්ථාවේදී. අටවක්වල අපේ ගමේ නර්තන කණ්ඩායම. බටහිර සංගීත නාදයට අනුව විශේෂයෙන්ම අපේ සංස්කෘතියේ මේ නර්තනාංගය අපේ බටහිර සංගීත නාදයට අනුව ඒ බටහිර සංගීතයේ කාගේ මෙත්සිත දිනායන බොහොම අපූර්ව සංගීත රටාවකට මුස්ලිමින් මේ සුවිශේෂ නර්තන කණ්ඩායම අද සියවන මේදු මහා පෙරහැර විජිතවත් කරන්නට මෙලෙසින් එකතු වෙනවා. කෝලට්ටම් නර්තනයේ මේ අවස්ථාවේ අපි මේ ස්මාරකයේ ගමන් කරනකොට අපිට ඇහෙනවා ඉතාමත් කනට මිහි සංගීත රාගය. මම හිතන්නේ ඊළඟට මට හිතෙන විදිහට ළඟ මොනර නැටුම එනවා වගේ.
වාදනය ඇත්තට කොට අපිට නැටෙනවා ඒ වගේ කාලයක් ඇරෙනකොට එහෙමනම් අපිට මොනරේ අංගයක් ඒ වාදය තමයි ඇහෙන්නේ පොඩ්ඩක් බලමු ඉතින් මොන නටුමද එන්නේ එහෙම නැත්නම් මොන නටුමද එන්නේ නටන්නේ කියලා අපි බලමු එහෙමනම් ඔව් අප ඉදිරියෙන් ජීවත් සමරන මහා මිහිඳු පෙරහැර ජායක ධර්මයෙන් අතනම දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන මොනරා තමයි කතරගම දෙවියන්ගේ වාහනය ඒ කතරගම දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීමට තමයි මේ මොනරා අම්මා කරගෙන ඒ මොන නටුමයි ඉවත් කරන්නේ එවනම් මේ මොන නටුමේ ඊටම තාලය තාම හංගනයක් තාම දක්ෂතාවයෙන් නගටකුණා පෙනියන මේකෙන් තියෙනවා සෞදම් කවි කීපයක් තියෙනවා මොනරුන්දෙන් පායන කොට ඉරට ඇරි නටදී මොනරත් මොනරින් ගොදුරු බිලින විජ අරවට ගෝමර මාලදිදේ මොනරුන්දෙන් පිරිමිදන කොට නිපිනි කුකුල ගතිනි මොනරාගේ සෞදම මෙන්න නටනි නිපිනි කුකුල ගතිනි හොඳයි ඒ වගේ තාලයට නංගලන් තුමින් මොනර නටුම තාම මොනරාගේ ගමන් විලාසය නිරූපණය කරමින් මොනර නර්තන කණ්ඩායම සහ අස්ස නටුම පෙරහැරේ ගමන් කරනවා. ඉතින් මේ මිහිඳු මහ පෙරහැරක විචිත්‍රාංගයක් තමයි මේ අස්ප නටුම වදකහදිනිය ප්‍රදේශයේ නියෝජනය කරමින් පැමිණි අස්ස සහ මොනර නර්තන කණ්ඩායම කතරගම දෙවියන්ගේ නිල වාහනය මයුරා මොනරාගේ ගමන් විලාසය නිරූපණය කරමින් මොනර නටුම සහ අස්ස නටුමයි දැන් මේ පෙරහැරේ ගමන් කරන්නේ. බෞද්ධ මේ අංගයේ සුවිශේෂත්වයක් තිබෙනවා. අපේ පෙරහැරේ මේ තාක්කල් මේ අස්වාරෝහණය වෙන්නේ කවදාවත් නැහැ. පළමු වතාවට තමයි මේ අස්ව නැටුමක් අද දිනේ අපිට දකින්නට ලැබෙන්නේ. ඉතින් මේ සඳහා සුවිශාල වූ දායකත්වයක් මම දන්නා තරමින් ගයන් මාරපල ගුරුතුමා විසින් ලබා දෙනු ලැබුවා. ඒත් එක්කම ඒ පිටිපස්සේ ඒ වදකහදෙනියේ මොනර නර්තන කණ්ඩායම නර්තනයේ යෙදෙනවා. මේ පියවස් සමරන අනුමුදු මිහිඳු හිමියන්ගේ මහා පෙරහැරට අද හංස නටුමත් ඒ වගේම අස්ව නටුමත් තිබුණා. ඒ වගේ මේ කලාවට නොයෙක් ආකාරයේ සතුන් සිව්පාවුන් ඒ වගේම පක්ෂි සම්මාන කරගෙන ඒ විලාසයෙන් ඒ නටුම් නිර්මාණය කළා තිබෙනවා. එවන දැන් අපිට මේ ඉන්නේ අස්යාගේ සංගණයයි. අස්යා ගමන් විලාසය අස්යා යන්නේ කොහොමද? අස්යා ඒ සතුරුවන්නේ කොහොමද? ගමන් විලාසය තමයි අපේ සංග්‍රහයක් වෙන්නේ. එමේ අශ්ව නර්තනය සහ මේ මොනර නැටුම් නර්තනය පුරුදු කරනු ලබන්නේ හැම වසරකදීම එස්.ටී. අනුලාවති ගුරුතුමිය සහ එම්.වී. ධර්මවංශ මෙයා සමග ගයන් මාරපල ගුරුතුමා අපේ පෙරහැරට සාමත් සුවිශාල වූ දායකත්වයක් ලබා දෙන පිරිසක්. හැමදාම අලුත් අංගයක් පෙරහැරට එක් කරන පිරිසක්. ඒත් එක්කම ඒ පිටිපස්සෙන් මේ අවස්ථාවේ දක්නට ලැබෙනවා අපේ ශ්‍රී රතනපාල දහම් පාසලේ වල තවත් නර්තන කණ්ඩායමක්. ශ්‍රී රතනපාල දහම් පාසලේ හංස නැටුම. තාමත් දර්ශනීයයි බලා ඉන්න ආසයි. හැමදාම අපේ පෙරහැර අලංකාර කරන තවත් නර්තන විශේෂාංගයක් තමයි මේ හංස නැටුම. අටවකර ශ්‍රී රතනපාල දහම් පාසලේ දැරියන් විසින් ඉදිරිපත් කරන ලබන හංස නැටුම තමයි මේ අවස්ථාවේ දැන් මේ දැක ගන්නට ලැබෙන්නේ. මොනරාගේ ගමන් විලාසය ඊට පස්සේ හංසයාගේ ගමන් විලාසය අද සියවෙනි මිහිඳු මහා පෙරහැර විජිත්වත් කරමින්
මේ බටහිර සංගීත නාදයට අනුව පෙරහැරේ ගමන් කරන මේ අපේම ප්‍රදේශීය ආදරණීය දරුවෝ තමයි එම නර්තනාංගයන් ඉදිරිපත් කරමින් අද 100 වෙනි මීදු මහා පෙරහැර විශ්වාස කරන්නේ. ඉතින් මොනර නැටුම සහ හංස නැටුම එලෙසින් පෙරහැරේ ගමන් කරද්දී අපිට දැක්කන්න ලැබෙනවා අපේ රටේ තවත් හීලෑ අලියතුන් නගර අපේ සබරගමුවට සිටින තවත් සුවිශේෂ සංස්කෘතියක් තමයි ඓතිහාසික රත්නපුර සබරගමුව මහා සමන් දේවාලයේ කණ්ඩුලතිස්ස හස්ති රාජයා. ඉතින් අද දිනේදී කණ්ඩුලතිස්ස හස්ති රාජයා සබරගමුව මහා සමන් දේවාලයේ සිට 100 වන අටවක්වල මේදු මහා පෙරහැර සඳහා එකතු වී තිබෙනවා. ඉතින් හීලෑ අලියතුන් අතර අපේ සබරගමුවේ වෙනවෙන සිටින අපිට හස්තියෙක් තමයි මේ සබරගමුව මහා සමන් දේවාලයේ කණ්ඩුලතිස්ස හස්ති රාජයා. ඉතින් අපිට දක්නට ලැබෙන්නේ අද 100 වෙනි මේදු මහා පෙරහැර වෙනුවෙන් කණ්ඩුලතිස්ස හස්ති රාජයා මේ මොහොතේදී පෙරහැරට එකතු වී සිටින ආකාරය. ඔව් සබරගමුව මහා සමන් දේවාලයේ කණ්ඩුලතිස්ස හස්ති රාජයාගේ ගමන තමයි මේ අවස්ථාවේ අපිට දක්නට ලැබෙන්නේ. බොහොමත්ම තේජාන්විත සියවසක් සම්පූර්ණ අපේ මිහිඳු පෙරහැර මහා පෙරහැරට තවත් අභිමානයක් එක් කරමින් කණ්ඩුලතිස්ස හස්ති රාජයා දැන් මේ අවස්ථාවේ මෙතනින් ගමන් කරද ලබනවා. කණ්ඩුලතිස්ස හස්ති රාජයා එලෙසින් පෙරහැරේ ගමන් කරද්දී අපිට දක්නට ලැබෙන්නේ සබරගමුව නර්තන කණ්ඩායමක් පෙරහැරේ ගමන් කරන ආකාරය. මේ සබරගමුව සම්ප්‍රදායේ තිබෙන කලවාන සම්ප්‍රදාය, බලංගොඩ සම්ප්‍රදාය සහ රත්නපුර සම්ප්‍රදායේ මේ බලංගොඩ සම්ප්‍රදාය සුරක්ෂිතව ආරක්ෂා කරගනිමින් මේ කුමල්විල්ල පුංචිමණ්ඩාර මහත්මයා පෙරට කරගත්තු ඒ සබරගමුව නර්තන කණ්ඩායම තමයි අපිට දක්නට ලැබෙන්නේ. අපේ ලංකාවේ තිබෙන සියලුම පෙරහැරවල මේ සබරගමුව සම්ප්‍රදායේ බලංගොඩ සම්ප්‍රදාය ආරක්ෂා කරගනිමින් ඉදිරියට රැගෙන යමින් කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය පුංචිමණ්ඩාර මහත්මයා පෙරට කරගත් මේ කලවාන රත්නපුර බලංගොඩ කියන සබරගමුව සම්ප්‍රදායේ බලංගොඩ සම්ප්‍රදාය රැකගෙන ඉදිරියට රැගෙන යන කුමල් මුල්ල පුංචිමණ්ඩාර මහත්මයා පෙරට කරගත් සබරගමුව නර්තන කණ්ඩායමයි අපිට මේ මොහොතේදී පෙරහැරේ දක්නට ලැබෙන්නේ. ඔව් ලංකාවේ අස්සන් මුල්ලා නෑර පැවැත්වෙන මහා පෙරහැර වලට කවදා සහාය දක්වන කුමල් මුල්ලේ බණ්ඩාර මෙතුමාගේ නැටුම් කණ්ඩායමයි අපි දැන් මේ පෙරහැරේ ඉදිරියෙන් ගමන් කරන්නේ. ඒ වගේම අපි මේ මොහොතේදී මතක් කරනවා මේ අටවක්වල මන්සන්දියේ පෙරහැර නරඹන බැතිමතුන්ට පෙරහැරේ නර්තන ශිල්පීන් සඳහා නර්තනාංග ඉදිරිපත් කිරීම සඳහා ඉඩ පහසුව ලබා දෙමින් ඔවුන්ට බාධාවක් නොවන ආකාරයෙන් පෙරහැර නරඹන හැටියට සංවිධායක මණ්ඩලය සියලුම පෙරහැර නරඹන බැතිමතුන්ට මතක් කර සිටිනවා. මේ වතාවේදී අපි වෙන්නේ යනවා කුමල් මුල්ලේ පුංචිමණ්ඩාර නැතුමාගේ නැටුම් කණ්ඩායම පොල් මල් පටපාලිය මේවා යාගසොත් සාක්ෂින් අනුමෝදති දාම කිරිමඩු සාක්ෂි කර්මවලදී දානවඩු සාක්ෂි කර්මවලදී ඒ වගේම කිරිමඩු සාක්ෂි කර්මවලදී තවදක් අවශ්‍ය වන නැටුමක් තමයි පොල් මල් පාලිය. දාම විචිත්‍ර අන්දමින් ඒ කුමල් මුල්ලේ පුංචිමණ්ඩාර මෙතුමාගේ ඒ ගෝල බාරපිරිසයි දාන දක්ෂාන්දමින් ලංකාවේ අස්සම් මුල්ල නෑර පෙරහැරවල සහභාගී වන ඒ කුමල් මුල්ලේ පුංචිමණ්ඩාර මෙතුමාගේ නර්තන කණ්ඩායම දැන් අපි ඉදිරියෙන් ගමන් කරන්නේ. ඔව් ඊළඟට හැමදාමත් අපේ පෙරහැර සමගින් එකතු වෙන රත්නපුරයේ සිට පැමිණෙන වෙස්නාන්තන කණ්ඩායමයි පෙරහැරේ ගමන් කරනු ලබන්නේ. අපේ පෙරහැර අත්‍යලංකාර පිළිම සඳහා හැමදාමත් අපිට විශාල දායකත්වයක් ලබා දෙන සබරගමුව වෙස් නර්තන කණ්ඩායමේ නර්තනයයි මේ අවස්ථාවේ අපිට දක්ව ගන්නට ලැබෙන්නේ. ඔව් උඩරට නර්තන සම්ප්‍රදායන උසස්ම නර්තනාංගය වෙස් නර්තන කණ්ඩායම. අපේ
අටවක්වල සියවෙනි මිහිඳු මහා පෙරහර විජිතවත් කිරීම සඳහා විශේෂයෙන්ම අපේ රටේ සුවිශේෂ පෙරහර සංස්කෘතිය ආරක්ෂා කරන මේ අපේ පුරවරයට උඩරට නර්තන සම්ප්‍රදායේ මේ වෙස් නර්තන කණ්ඩායම ආරක්ෂා කරගනිමින් ඉදිරියට රැගෙන යන අපේ රත්නපුරේ අපේ ආදරණීය වෙස් නර්තන කණ්ඩායමයි අද මේ සියවන අටවක්වල මිහිඳු මහා පෙරහර සඳහා වෙලෙසින් එකතු වන්නේ. රත්නපුරේ වෙස් නර්තන කණ්ඩායමේ පිටුපස රත්නපුර වෙස් නර්තන කණ්ඩායමේ ගරුසරු දක්වපු ගරුකුරුමන් කරමි. මෙම අවස්ථාවේ නර්තනයේ යෙදෙන්නේ ඒ එක්කම ගමන් කරනු ලබන පෙරහැරේ අති විශේෂ සුවිශේෂී වූ අංග අනුබුදු මිහිඳු මාහිමි සංගීතය සාදු 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 ඉතාමත් දර්ශනීය වූ දෙපොන් කලු අනුබුදු මිහිඳු මහත්මයාගේ ඒ පිළිරුව සම්පත් ප්‍රතිවින ආකාරය අපිට දැක ගන්නට ලැබෙනවා. අනුබුදු මිහිඳු මහත්මයාගේ ලංකා ගමන සිහිගන්වමින් ඒ මේ වසරේ උදා වුණු අතිඋතුම් පොසොන් පොහොය නිමිති කරගනිමින් මේ දින කිහිපය පුරාවටම අටවක්වල ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථානයේ මූලික කරගනිමින් පොසොන් තොරන් පහන් කූඩු සහිතව අලංකාරවත් වුණු පොසොන් කලාපයක් මේ දින කිහිපෙම නිර්මාණය වුණා. ඉතින් එහි තවත් සුවිශේෂ දිනයක් තමයි අද සියවන මිහිඳු මහා පෙරහර මෙලෙසින් ගමන් කරවේ. ඉතින් සියවෙනි මිහිඳු මහා පෙරහර සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දුන් සියලුම දෙනා අපි මේ මොහොතේදී බොහොම ගෞරවයෙන් ඉදිරිපත් කරනවා. ගෞරවනීය විහාරාධිපති අවසරයි පූජ්‍යපාද ශාස්ත්‍රපති මොණහද සුගතජෝති නායක වහන්සේ ප්‍රමුඛව උන්වහන්සේ වෙනුවෙන් මේ පෙරහර මහෝත්සවය සඳහා දායකත්වය ලබා දුන් සියලුම දෙනා අපි මේ මොහොතේදී බොහොම ගෞරවයෙන් ඉදිරිපත් කරනවා. එවනම් දැන් අපිට දක්නට ලැබෙන්නේ ඓතිහාසික සියවන මිහිඳු මහා පෙරහරේ මිහිඳු මහා හිමියන්ගේ අනුරුවරගත් ඒ රථය මේ මොහොතේදී බොහොම අලංකාරවත් වුණු විදුලි බුබුල වලින් ආලෝකමත් කරමින් අද සියවෙනි පෙරහර වෙනුවෙන් මෙලෙසින් අටවක්වල මල්සන්දියෙන් පෙරහර වෙනුවෙන් එකතු වුණා. සියවෙනි මහා මිහිඳු පෙරහැරේ අභිමානයේ තමයි දැන් අප ඉදිරියෙන් ගමන් කරනු ලබන්නේ. අනුබුදු මිහිඳු මාහිමි සංවිධානයට හැගත් එම රථය මේ අවස්ථාවේදී මේ ස්ථානයේ දැන් ගමන් කරනු ලබනවා. ඒත් එක්කම ඒ පිටුපසින් ගමන් කරනු ලබන්නේ උඩරට කාන්තා නර්තනය. උඩරට කාන්තා නර්තනය කෙසෙල් කොටුව සංඝායතනයේ විසින් ඉදිරිපත් කරනු ලබන උඩරට කාන්තා නර්තනය. විශ්ව නර්තනාංගයක් විදිහට මේ උඩරට කාන්තා වෙස් නර්තන කණ්ඩායම. ඉතින් අද මේ පෙරහර මහෝත්සවයේ විජිතවත් කරන්නට උඩරට පහතරට සබරගමු නර්තන කණ්ඩායම් එවැගේම නව නිර්මාණාත්මක කණ්ඩායම් සහිතව අපේ රටේ හීලෑ අලියතුන්ගේ සහභාගීත්වයෙන් සියවන මිහිඳු මහා පෙරහර බොහොම අලංකාරවත් විදිහට මෙලෙසින් ගමන් කරද්දී ඔකලර්තෝර කතරගම් දේවාලයේ නිල මාධ්‍ය ඒකකය අද මේ ස්ථානයේ ඉන්නට නොහැකි වුණු මේ ප්‍රදේශයේ කෙනෙකුට ප්‍රදේශයෙන් බහැරව හරි ඒ වගේම පිටරටකට සිටියත් ඕනෑම ස්ථානයක සිට අද අටවක්වල සියවෙනි මිහිඳු මහා පෙරහර දැක බලා ගැනීමේ අවකාශය උදා කර දී තිබෙනවා. ඉතින් අපි මේ පිළිබඳව මේ මොහොතේ මතක් කර සිටිනවා. ඔබ ආදරණීයයන් ඔබේ සමීපතයන් මේ පෙරහර නරඹන්න අවකාශයක් නැත්නම් ඔවුන් දැනුවත් කරන්න අද උගලන්තර කතරගම් දේවාලයේ නිල මාධ්‍ය ඒකකයේ ඔස්සේ මේ පෙරහර සජීවී පටිගත කිරීමක් සිදු කරමින් මේ පෙරහර මහෝත්සවය දැක බලා ගැනීමේ අවකාශය ජාත්‍යන්තරයට රැගෙන යන්න
සියලු මාධ්‍ය සමාජ මාධ්‍ය දාලා හරහා කටයුතු කරන ලබන බව තමයි මේ මොදෙන් මතක් කරනවා. දැන් කෙසෙල් කොටුව උඩරට කාන්තා නර්තන කණ්ඩායම මේ මොහොතේදී පෙරහැරට එලෙසින් එකතු වත්තේ ඉනතුරුව අපිට දක්නට ලැබෙන්නේ ඊපැත්ත හෙළ සමනල නැටුම. සමනලයාගේ ගමන් විලාසය නිරූපණය කරමින් ඒ බටහිර සංගීත නාදයට මුසුණු මේ අපේ පුංචි නර්තන ශිල්පිනියන් ඔවුන්ගේ සමනල නැටුමයි අද සියවැනි මීදු මහා පෙරහැර වෙනුවෙන් මෙලෙසින් පෙරහැර සහායකතුවන්. ඔව් ඒ උඩරට කාන්තා නර්තනයේ යෙදෙන දරුවන් සමග මේ අවස්ථාවේ අපිට පෙනී යනවා ඉන්දිකා ගුරුතුමිය සහ පුෂ්පා ගුරුතුමිය ගමන් කරන ආකාරය. ඒත් එක්කම මේ පිටුපසින් ගමන් කරන්නේ දවිත් මල්ලි කිව්වා වගේ අර පුංචි දැරියන්ගේ සමනල නැතුව. මේ සමනල නැතුව හැමදාමත් අපේ පෙරහැරට ඉතරු ලබන්නේ ඉපැත්ත හැරේ ඒ සෝමලතා මහත්මිය විසින්. තමයි දර්ශනීය නර්තනාංගය බොහොමත්ම දැකුම් කලුයි පුංචිම දැරියන් නර්තනයේ දෙන විලාස හරිම අපූර්වයි බොහොමත්ම ලස්සනයි. ඔය පැත්තේ පුඩා දරුවන් ඉදපත් කරන සමනල නැටුම ඉතාම අලංකාරයි ඉතාම ලක්ෂණයි. ඉතින් ඒ නම් මේ අපේ අනුබුදු මීදු මහරහතන් වහන්සේගේ සේවස් සමරන අටවක්කල ශ්‍රී සුගතාරාම විහාරාචාර්යයේ පැවැත්වෙන මහා මීදු පෙරහැර සේවස් සමරන මේ මහා උත්සවයට මේ සම්පූර්ණ මංගලයට ඒ පැත්තේ ඒ දුවා දරුවන් සහභාගී වෙලා අපගේ අනාගතයට අපගේ සහාය දක්වනවා කියන හැඟීමයි මේකෙන් පිළිබිඹු වෙන්නේ. පුංචි දැරියන්ගේ සමනල නැටුම පිටුපසින් මේ වෙන විට අපිට දැක ගන්නට ලැබෙනවා වලස් නැටුමක් ගමන් කරන ආකාරය. වලස් නැටුමේ මේ වලස් නැටුමේ පුරුදු පුහුණු කරමින් ඒ සඳහා දායකත්වය ලබා දීලා තිබෙන්නේ ඒ.එම්.සේ පාලිකා මහත්මිය. සේ පාලිකා මහත්මිය විසින් පුරුදු පුහුණු කරන ලැබූ වලස් නැටුමයි දැන් අපි ඉදිරියෙන් ගමන් කරනු ලබන්නේ. ඔව් නැටුම් කලාව අද මම නම් කලාවගේම මේ නැටුම් කලාවට විවිධ පක්ෂී සමනලයි ඒ සතු වගේ කෘති සම්බන්ධ කරගෙන ඒ කලාව නිර්මාණය කරගෙන අපේ දක්ෂ ශිල්පී නර්තන ශිල්පී දක්ෂ වෙලා තිබෙනවා. දැන් මේ වගේ මේ අපේ ඉදිරියෙන් එනි යන්නේ සමනල නැටුම ඒ වගේම හංස නැටුම ඉදිරිපත් වුණා. ඒ වගේම සමනල නැටුම ඉදිරිපත් වුණා. ඒ වගේම දැන් සිංහ වලස් ඒ වගේම විවිධ සතුන් නිර්මාණය කරමින් ඒ අයගේ හැඩරුව ඇතුව ඒ අයගේ ශක්ති විලාසය අනුව නර්තනයන් දැක්වීමට අපේ කලා ශිල්පී දක්ෂ වෙලා තිබෙනවා. අද සේවෙනි මේදු මහා පෙරහැර අටවක්කල ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථානයේ සිට හරදිරංගල ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දක්වා පෙරහැර ගමන් කරනවා. ඉතින් සුමන සමාන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ජීවමාන වැඩ සිටින ඓතිහාසික පුරවරයක් අපේ රටේ සුවිශේෂතම පැරණිතම දේවාලය ඓතිහාසික බෞද්ධමය සුමන සමාන් දේවාලය ආසන්නයේ පිහිටි මේ සුවිශේෂ ගම්මානයේ අද පෙරහැර මහෝත්සවයේ සියවෙනි වතාවට සියලු බාධක අභියෝග මැද්දේ සියවෙනි පෙරහැර බොහොම විචිත්‍රවත් අන්දමින් අද
මේ අටවක්වල ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථානයේ සිට කන්දලියන්වල ශ්‍රී මහා බෝධි විහාරස්ථානය දක්වා ගමන් කරනු ලබන මොහොත. ඉතින් අපේ ප්‍රදේශීය ආදරණීය දුවදරුවන්ගේ දක්ෂතාවයන් හැකියාවන්ට අවස්ථාව ලබා දෙමින් අපේ රටේ පෙරහැර සංස්කෘතිය ඉදිරියට ආරක්ෂා කරන්නට මෙවන් මහා සංස්කෘතික කටයුත්තක් අද සියවෙනි වතාවටත් පැවැත්වීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සැලකනවා. ඉතින් මේ දිනකේ මේ පුලාවටම පොසොන් මහා තොරණ එවැගේම පහන් කෝල ප්‍රදර්ශනය කරමින් අද ඓතිහාසික මිහිඳු මහා පෙරහැර මේ පොසොන් කලාපයට සමගාමීව සියවෙනි වතාවට පවත්වන පෙරහැර මෙලෙසින් අටවක්වල මත්සන්දියෙන් අද කන්දලියන්වල සීමා බෝධි විහාරස්ථානය දක්වා ගමන් කරනු ලබන මොහොත. ඉතින් වලස් නර්තන කණ්ඩායම පෙරහැරේ ගමන් කිරීමෙන් අනතුරුව අපට දක්නට ලැබෙන්නේ තේදලු නර්තන කණ්ඩායම. තේදලු නර්තන කණ්ඩායම අද මේ අටවක්වල සියවෙනි පෙරහැර මහෝත්සවය වෙනුවෙන් මේ බටහිර සංගීත නාදයට මුසුණු මේ නර්තන කණ්ඩායම අද තේදලු දෙලන ලදුන් නියෝජනය කරමින් නිරූපණය කරමින් අද ඊපැත්තෙහිල ප්‍රදේශයේ තේදලු නර්තන කණ්ඩායමයි එලෙසින් සියවෙනි මිහිඳු මහා පෙරහැරට ඔවුන්ගේ දායකත්වය එලෙසින් ලබා දෙන්නේ. මේ විදිහට තේදලු නර්තන කණ්ඩායම පෙරහැරේ ගමන් කරද්දී අපට එදා අනුබුදු මිහිඳු මාහිමියන් ලංකාවට පැමිණි ඒ සුවිශේෂ මොහොත සිහිගන්වමින් මිහින්තලා කන්දේ අනුරුව රැගත් රථයයි අපට ඊළඟට දැක ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් අපේ රටට මේ සුවිශේෂ බුදුදහම ප්‍රතිස්ථාපිත කරමින් එදා වෙලා හදාගත්ත ලස්සන නර්තනයක් තමයි මේ තේදලු නර්තනය. ඉතින් වාක්‍ය මහත්කුත් ඉන්නවා. බොහොමත් ආලංකාරයි. තේදලු නර්තනය තමයි මේ වෙන විට අපේ ඉදිරියෙන් දැන් ගමන් කරනු ලබන්නේ. ඔව් අනුදු මිහිඳු නිර්වාණන් වහන්සේගේ ලංකා ගමනය ප්‍රකටපිටා තමයි අද ලංකාව අපත් මුල්ලන් නෑර සම්බුද්ධ ශාසනය බබලවන්න සම්බුද්ධ ශාසනය රැකගන්න සෑම විහාරස්ථානයකටම මේ පොසොන් පුර පොසොන්සක් බොහෝ දිනේදී මේ මිහිඳු හිමියන්ගේ ගුණ සමරමේ මහා පෙරහැර පින්කම් පවත්වන්නේ. එවටන් දැන් අප ඉදිරියෙන් ගමන් කරන්නේ මිහිඳු මහා හිමියන් එදා මිස්සක පවුවට වැඩමු අවස්ථාව තමයි මේ රංගනයෙන් ඉදිරිපත් වෙන්නේ. එමනම් මේ රටයෙන් ඉදිරිපත් වෙන්නේ මිහිඳු හාමුදුරුවන් මිහිඳු අනුබුදු මිහිඳු විහාර මහන්සියසා එම පිරිවර. එමනම් එදා අපේ මිහිඳු හිමියන් අපේ ලංකාවට වෙනුවක් පස්සේ තමයි අපේ කලාව නිර්මාණය, ඒ වගේම ගෘහ නිර්මාණ, ඒ වගේම සෑම දෙයක්ම කලා අංශයෙන් අපට නිර්මාණය දුන්නේ. ඒව ශිෂ්ටාචාරය මේ සියලු දේම අපට ලංකාවට ලැබුණේ මිහිඳු හිමියන්ගේ ලංකා ගමනය නිසායි. ඒ වගේම එදා දමදිව සපිති රජ සමාන වූ ධර්මාශෝක රජතුමාගේ එකම ගුණ මිහිඳු මහරහතන් වහන්සේ රාතන් වහන්සේ නමින් හැවිදිවිද පත්කළා. ඒ වගේම එතුමාගේ එකම දුවණිය සංඝමිත්තා මේ වහන්සේ නමින් ශාසනයට ඇතුළත් කළා. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට සම්බුද්ධ ශාසනය ප්‍රතිරෙන්නට ශ්‍රී ලංකා දීපේ බැබලෙන්නට දායේ කෙරෝ මහා මේවන අදත් අටවක්වල ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මැද්දේ සියලුම පින්වත් සබතනාගේම සහයෝගය මැද්දේ මේ ශ්‍රීවස් සමරන මහා මේ මිහිඳු මහා පෙරහැර අවස්ථිනවා. දැන් මේ අවස්ථාවේදී කන්දලියන් වල සීමා බෝධි විහාරස්ථානය කරා මේ පෙරහැර ගමන් කරන අවස්ථාවයි දැන් අපිට පෙනී යන්නේ. මිහින්තලා කන්දේ අනුරුව රැගත් සතේ ඉදිරියට ගමන් කරද්දී ඒ පිටුපසින් අපිට දක්නට ලැබෙනා මේ අවස්ථාවේදී පතල් කර්මාන්තයේ සිහිගන්නන නර්තනය. පතල් කර්මාන්තයේ සිහිගන්නන නර්තනය තමයි දක්නට ලැබෙන්නේ. ඒ පතල් කර්මාන්තයේ නර්තනය පුරුදු කරන ලබා තිබෙන්නේ සමන්ති මාර්තා මහත්මිය.
හැමදාමත් අපේ අනුබුදු මහ පෙරහැරට නාට්‍යාංගන එක්කම ලැබෙන මහත්මයා තමයි සමාජ මාලිකා. ඉතින් ඔබගේ නාට්‍යයේ තමයි මේ අවස්ථාවේදී අපිට දැක ගන්නට ලැබෙන්නේ. ඒත් එක්කම ඒ පිටපස්සෙන් අපිට පේනවා කොහොම කලේ ගැටුම්. නැවතත් කල්පනාම ශ්‍රීමා බෝධි දහම් පාසලේ දුවා දරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන කොහොම කලේ නාට්‍යය තමයි දැක ගන්නට ලැබෙන්නේ. කොහොම කලේ නාට්‍යය ශ්‍රීමා බෝධි දහම් පාසලේ පත්තින දෙවියන් උදෙසා සිදු කරනු ලබන සුවිශේෂ පූජෝපහාරයක්. කොහොම කලේ පහතරට කොහොම කලේ බණේර සංගීත නාදයට අනුව මුසුණු අලංකාරවත් වුණු මේරේ සංගීත නාදයකට අනුව අද පත්තින දෙවියන් සීගන්නමින් පත්තින දෙවියන් උදෙසා සිදු කරනු ලබන පූජෝපහාරයක් තමයි මේ කොහොම කලේ නාට්‍යය. ඉතින් අද ශ්‍රී මහා බෝධි දහම් පාසලේ මේ නාට්‍ය ශිල්පිනියන් කොහොම කලේ නාට්‍ය කණ්ඩායම සමගින් අද සේවන මේද මහා පෙරහැරට උන්ගේ දායකත්වය ලබා දෙනවා. ඒත් එක්ක මේ කොහොම කලේ පිටිපසින් කාවාඩි නාට්‍යයක් දැක ගන්න ලැබෙනවා. මේ කාවාඩි නාට්‍යයේ ඉදිරිපත් කරනු ලබන්නේ කෙසෙල් කොටුව හා පිටිලි ගන්නාවල නාට්‍ය ශිල්පී විසින්. කෙසෙල් කොටුව හා පිටිලි ගන්නාවල නාට්‍ය ශිල්පී විසින් ඉදිරිපත් කරනු ලබන කාවාඩි නාට්‍යයේ ඊළඟට අපේ ගියේ ගමන් කරනු ලබනවා. බොහොම අපූර්ව අනට මිහිරි බටහිර සංගීත නාදයට අනුව කොහොම කලේ නාට්‍ය කණ්ඩායම පෙරහැරේ ගමන් කරනකොට අපිට කතරගම දෙවියන් සීගන්වන කාවඩි නාට්‍ය කණ්ඩායමයි දෙන්නන් දුක අපිට දක්වලා ලැබෙනවා. කෙසෙල් කොටුව පිටලි ගන්නාවල ප්‍රදේශ නියෝජනය කරන කාවඩි නාට්‍ය කණ්ඩායමයි අපිට මේ පත්තින දෙවියන් සීගන්වන කොහොම කලේ නාට්‍ය කණ්ඩායමද පිටුපසින් අපිට දක්වලා ලැබෙන්නේ කාවඩි නාට්‍ය කණ්ඩායම. කතරගම දෙවියන් සීගන්වන කාවඩි නාට්‍ය කණ්ඩායම අපිට රක්ත වර්ණයෙන් සැරසුණු නාට්‍ය ශිල්පීන් කාවඩි නාට්‍ය ඉදිරිපත් කරමින් අද සියවන මේදු මහා පෙරහැරට ඔවුන්ගේ දායකත්වය ලබා දෙනවා. දර්ශනීය අන්දමින් අපිට මේ අවස්ථාවේ පෙනෙනවා කාවඩි නාට්‍යයේ කණ්ඩායම නාට්‍යයේ දෙන ආකාරය. බටහිර නාට්‍යයේ තම රංගනයේ මුසු කරමින් බලා සිටිනායේදී දැස්මන්වත් කරමින් සාරා දර්ශනීය ලෙස ඕ නාට්‍යයේ දෙන ආකාරය ඒත් එකම කොහොම කඩ නාට්‍යය මේ දෙකම බටහිර නාට්‍යයේ සමගාමීව ගමන් කරන ආකාරය අපිට දැක ගන්න ලැබෙනවා. විශේෂයෙන්ම අපේ ප්‍රදේශයේ අධිපති දේවරුන් දෙපාක් කරනවා. අපේ තුමන සමාජ දේවාලයේ තිබෙන්නේ මේ ප්‍රදේශයේ එහා පැත්තෙන් ඒ වගේම තමයි ඓතිහාසික උග්ගලලතුර කතරගම දේවාලය, කතරගම දෙවියන් ජීවමාන වැඩ සිටින පුරවරය. ඉතින් ඒ අනුව කතරගම දෙවියන් සීගන්වමින් කාවඩි නාට්‍ය කණ්ඩායම එලෙසින් සේවන මේදු මහා පෙරහැර වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ලබා දෙන මොහොතේ අප දකිනවා අපේ පෙරහැරේ අවසාන අංගයට කෙමෙන් ළඟා වන මොහොත. ඉතින් මේ පෙරහැරේ සියවන මේදු මහා පෙරහැර අටවක්වල ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථානයේ සිට කල්පිරියන්වල ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දක්වා මේ මොහොතේදී ගමන් කරන ලබන අවස්ථාව. ඉතින් අද සියවන මේදු මහා පෙරහැර සඳහා ශාස්ත්‍රපති අවසරයි පූජ්‍යපාද යමරහල සිරුරජෝති නායක ස්වාමීන් වහන්සේගේ අවවාදන ශාසනා පරිදි මෙලෙසින් සංවිධානය කරන්නට යෙදුණු අටවක්වල සියවෙනි මේදු මහා පෙරහැර මෙලෙසින් මෙම අටවක්වල මත්සන්දී දැන් සමාප්තිය සඳහන් කරන්න සූදානම් වන මොහොත ශ්‍රී ලංකා පොලිසියේ පින්නවල වත්තල් පොලිසිය ස්ථානාධිපතිතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය මේ සියවන මේදු මහා පෙරහැර සඳහා ලබා දුන්නා වූ සහයෝගී දායකත්වය අපි යලිත් බොහොම ගෞරවණීයව සිහිපත් කර ලබනවා. ඉතින් අද සියවනි මේදු මහා පෙරහැර සඳහා ප්‍රතිවර මාධ්‍ය ආලෝකය ලබා දෙමින් මේ පෙරහැර සජීවී පරිගත කිරීම උගලල්තර කතරගම දේවාලයේ නිල මාධ්‍යයේ ඔස්සේ අද මුළු ලංකාවාසී ජනතාවට ලෝකවාසී ජනතාවට දැක බලා ගැනීමේ අවකාශය උදා කර තිබෙනවා. එසේනම් සියවනි මේදු මහා පෙරහැර අටවක්වල මාසන්තියෙන් මෙතනින් හමාරේ කොටයි මේ මොහොතේ
විසින් සූදානම් වන්නේ. එමනම් මේ සියවන පෙරහැර සඳහා සහයෝගයේ දායකත්වය ලබා දුන් සියලුම දෙනාට අපේ ගෞරවනීය ස්තුතිය ප්‍රණාමය පුද කළ යුතු වෙනවා. අටවක්කල ශ්‍රී සුගතාරාමයේ සිට ශ්‍රීමා බෝධි විහාරස්ථානයේ කරා ගමන් කරන අපේ සියවෙනි මිහිඳු මහා පෙරහැරේ කෙසෙල්කොටු මල්සන්ධිය පසු කරමින් ගමන් කරන පෙරහැරේ නිමාව තමයි මේ අවස්ථාවේ සල්තුවන් වන්නේ. ඒ අභිමානය මෙසේ සනිටුහන් කරමින් ඔබෙන් සමුගන්නට අපට අවසරයි.